Recording in progress. හරි. අපි පන්තිය පටන් ගමු. තාම ජොයින් වෙන්නේ නැති යාළුවන්ට ඉක්මනට පන්තියට ජොයින් වෙන්න කියලා කියන්නේ. විනාඩි දෙකක් ඇතුළත ඉක්මනට ජොයින් වෙන්න කියලා කියන්නේ. හොඳට ඇහෙනවද කියලා පොඩ්ඩක් chat එකට දාන්න. හොඳට ඇහෙනවද? පේනවද? ඇහෙනවදීද? කෙලි කෙලි දැනෙන්නේ කියලා පොඩ්ඩක් දාන්නකො chat එකට ඉක්මනට આવවන්න. ඇහෙනවද හොඳට? ඔකට දාන්නකො chat එකට ඉක්මනට. ඔය chat එකට දාද්දි ප්‍රශ්නය මහද්දි මේ ඔය චතුන් දේශිත හොස් කියලා තියෙන එකට දාන්න. ඒකෙන් තමයි මට පේන්නේ ඔයගොල්ලෝ අහන ප්‍රශ්න මොනවද කියලා. ඇහෙනවා කියලා දාලා තියෙනවා. මම හිතන හොඳට පේනවත් ඇති ඇහෙනවත් ඇති කියලා හිතනවා. හරි මම පොඩ්ඩක් ගිය සතිය අපි ගිය සතියේ පන්තිය කරන්න උන්නේ නැහැ. ඊට කලින් සතියේ කරපු දේවල් මතක් කරලා අද කොටස අපි පටන් ගමු. එතකොට අපි ගිය සතියේ කතා කරා මෙන්න මේ වගේ දෙයක්. හරිද? යම් කිසි මාධ්‍යයක් තුල පවතින යම් ලක්ෂයක් ඒ මාධ්‍යයට උඩින් පවතින මාධ්‍ය තුලින් ඒ උඩින් අපි නිරීක්ෂණය කරද්දී ඇත්තටම මේ වස්තුවේ සැබෑ පිහිටීම අපිට පේන්නේ නැහැ කියලා මම කියා දුන්නා. හරිද? ඒක කිරණ සටහන් ඇඳලත් ඕකට මම ඔප්පු කරලා පෙන්නුවා ගිය සතියේ කලින් සතියේ. ඒක එදා ලයිව් පන්තිර ආපු නැති කට්ටිය මම හිතනවා රෙකෝඩින් එක බලලා ඇති කියලා මේ වෙනකොට. හරිද? එතකොට ඇයි කියලා දැන් දන්නවා. මම ඒ කාය කිරණ සටහන ඇඳලා පෙන්න යන්නේ නැහැ. මම පොඩ්ඩක් උඩින් මතක් කිරීමක් විතරයි කරන්නේ. අහගන්නකෝ. එතකොට මේ ඇහැ තියෙන උඩින් බලනකොට අපිට මේ ලක්ෂය මෙන්න මේ පතුල සැබෑ පිහිටීම පේන්නේ නැහැ. ඊට සාපේක්ෂව ඉස්සිලා හරි ඊට පල්ලෙන් හරි තමයි පේන්නේ. ඉස්සිලා පේන්නත් පුළුවන් නැත්නම් ඊට පල්ලෙන් පේන්නත් පුළුවන්. හරිද? දැන් වාතයේ සිට නිරීක්ෂණය කරනවා නම් වතුරේ තියෙන යම් ලක්ෂයක් හැම වෙලේම පේන්නේ අපිට ඉස්සිලා. හැබැයි මතක ඇති ගිය සතිය හදපු අන්තිම ගානට අනුව සමහරක් වෙලාවට අපිට පල්ලෙහාට ගිහිල්ලත් පේනවා. හරිද? ওই පස්වෙනි ගාන මට මතක විදියට අන්තිමට ආවේ අපිට දෘශ්‍ය විස්ථාපනය සඳහා ඍණ උත්තරයක්. එතනින් අදහස් වෙන්නේ මොකද්ද? ඇත්තටම වස්තුවේ පිහිටීම අපිට පේන්නේ සැබෑ පිහිටීමට වඩා පල්ලෙහා. ඔන්න මතක ඇති කියලා මම හිතනවා. ඒක මම ලියා ගන්නත් කියලා කිව්වේ ඇයි ඍණ උත්තරයක් ආවේ හේතුව. හරි. එතකොට මෙන්න මේ දැන් ඉස්සිලා කියලා පේන්නේ මම හිතනවා සැබෑ පිහිටීම මෙතන අපිට දෘශ්‍ය පිහිටීම තමයි මම රතු ඩොට් එකේ මාක් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සත්‍ය දුර මං u කියලා සංකේතවත් කරන්නම්. දෘශ්‍ය දුර v කියලා සංකේතවත් කරොත් මෙන්න මේ දෙන්න අතර සම්බන්ධයක් මං ගිය සතියේ අපිට පෙන්නුවා. වර්තන n පතන සමානයි සත්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර කියන්නේ u නේ. බෙදීම දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ මෙතන v. මෙන්න මේ සමීකරණයක් අපි ගත්තා. හරිද? මෙතන මේ වර්තනයෙන් පතන කියලා කිව්වේ මොකද්ද? මේකේ තේරුම තමයි වර්තන මාධ්‍යයට සාපේක්ෂව පතන මාධ්‍යයේ වර්තනාංකය. හරිද? දැන් මේක මුල් සතියේත් මම කියා දුන්නා මේ වල තේරුම කොහොමද ගන්න කියලා. හරිද? වර්තන මාධ්‍යයට සාපේක්ෂව පතන මාධ්‍යයේ වර්තනාංකය තමයි වර්තනයෙන් පතන කියලා කියන්නේ. එතකොට u කියලා කියන්නේ සත්‍ය ගැඹුර, v කියලා කියන්නේ දෘශ්‍ය ගැඹුර. පැහැදිලිද? ඕක එක සමීකරණයක්. තවත් සමීකරණයක් ගත්ත මතක ඇති. දැන් මෙන්න මෙයා දැන් අපි ගත්තේ දෘශ්‍ය දුරවල් හා සත්‍ය දුරවල් අතර සම්බන්ධයන්නේ. දැන් ගන්න මෙන්න මෙහෙම දෙයක්. හරිද? මෙයාගේ ඝනකම සිම්පල් t කියලා ගන්නම් මාධ්‍ය දෘශ්‍ය විස්ථාපනයේ සිදු කරන මාධ්‍ය තමයි ජලය මේ අවස්ථාවේදී. මේ මාධ්‍යයේ ඝනකම සිම්පල් t කියලා සංකේතවත් කරනවා මම. එතකොට මෙන්න මේ ප්‍රතිබිම්බයේ ඉස්සිලා පේන දුර දෘශ්‍ය විස්ථාපනයේවත් d කියලා සංකේතවත් කරනවා. හරිද?
එතකොට මේකටත් අපි සම්බන්ධයක් ගත්තා d සමානයි p වාරයක් 1 ඍණ 1 යට n. මතකද මේව සම්බන්ධයක් ගත්තා? හරිද? මොකද්ද? d සමානයි t වාරයක් 1 ඍණ 1 යට n. මෙන්න මෙතන n හඳුන්වද්දි විශේෂ විදිහකට තමයි හැඳින්වුවේ. n උඩින් තිබ්බේ ඇස තබන මාධ්‍ය. n උඩින් තිබ්බේ මොන මාධ්‍යද? ඇස තබන මාධ්‍ය. n ට යටින් තියන්නේ දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍ය. හරිද? n ට යටින් තියෙන්නේ දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍ය. n ට උඩින් තියන්නේ ඇස තබන මාධ්‍ය. එතකොට කොහොමද මේක කියවන්නේ අපි? ඇස තබන මාධ්‍යයට සාපේක්ෂව දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍ය කියලා තමයි මෙන්න මෙතන n හඳුන්වන්නේ. මාධ්‍ය වර්තනාංගය කියලා තමයි n අපි හඳුන්වන්නේ. t කියලා කියන්නේ දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍ය ඝනකම. ආයෙ මතක තියාගන්න මොකද්ද? සිම්පල් t කියලා හඳුන්වන්නේ දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍ය ඝනකම. හරිද? d කියලා කියන්නේ දෘශ්‍ය විස්ථාපනය. ඒ කියන්නේ සැබෑ පිහිටීමෙන් දෘශ්‍ය පිහිටීමට කොච්චර දුරක් ඉස්සිලා පේනවද කියන එක තමයි සිම්පල් d කියන සංකේතයේ අදහස. හරි. ඔන්න ඕක තමයි ගිය සතියේ අපි කතා කර ඉඳලා ඒකෙන් යම් කිසි ගණන් ප්‍රමාණයක් අපි හැදුවා. මට මතක විදියට පස්වෙනි ගානක් හැදුවා. පොඩ්ඩක් මට කවුරු හරි මතක් කරන්න හැදුවේ නැත්නම්. හරිද? මට මතක විදියට නම් පස්වෙනි ගානක් හැදුවා. අද අපිට තියෙන්නේ 7 8 9 10 11 කියන ගණන් ටික සාකච්ඡා කරන්න. හරිද? මම ওই ගණන් ටික සාකච්ඡා කරන්න කලින් තමයි පොඩ්ඩක් තියරිය ඔයගොල්ලෝ නැවත මතක් කරලා හිටියේ. නැත්නම් තියරිය දන්නේ නැතුව අපිට බෑනේ ගණන් හදන්න. හරි. ඔබ අපි යමු 7 වෙනි ගානට. සමහරක් කට්ටිය 7 වෙනි ගාන ගෙදරදී හදලත් ඇති. එහෙම හදලා තියෙනවා නම් ගොඩක් හොඳයි. හරිද? යාන් කියවන්නකෝ බලන්න. එතකොට මේ ගාන හදන්න ඔයාලගේ ටියුට් එකේ ඉඳ නැහැ. ටියුට් එකකින් ඔයාලා වෙන අමතර පොළ ටිකක් අරගෙන තමයි මේ ගණන් සෙට් එක හදන්න වෙන්නේ. හරි බලන්න. 7 වෙනි ගානේ කියනවා ඍජු කෝණාස්ත්‍රාකාර මාළු ටැංකියක එක් පැත්තකින් බැලූ විට මාළුවේ සෙන්ටිමීටර 12ක් දුරින් සිටින බව පෙනේ. හරිද? මෙහිම මාළු ඍජු කෝණාස්ත්‍රාකාර මාළු ටැංකියක් තියෙනවලු එක පැත්තකින් බැලුවට පස්සේ සෙන්ටිමීටර 12ක් දුරින් මාළුව සිටින බව පේනවා. ඒට විරුද්ධ පැත්තෙන් බැලූ විට මාළුවා සෙන්ටිමීටර 18ක් දුරින් සිටින බව පෙනේ. ජලයේ වර්තනාංකය සහ මාළුවා සිට ස්ථානය සොය. හරිද? ජලයේ වර්තනාංකය හොයන්නත් තියෙනවා. දේවල් දෙකක් හොයන්න තියෙනවා. වර්තනාංකයයි මාළුවා සිටින ස්ථානයේ දුරයි කියන දෙකම හොයන්න තියෙනවා අපිට මේ ගාන. හරි. අපි බලමු හදන විදිය. මම ඔය කියලා තියෙන විදියට ගාන රූප සරහණකින් ඇඳගන්න. අනිවාර්යෙන් ගානකට අදාළව රූප සරහණක් ඇදීම ගොඩක් වැදගත්. හරිද? ඒක ගාන තේරුම් ගන්න ගොඩක්ම උගලන්ට වැදගත් වෙනවා. ගොඩක් උපකාරයක් කරන ගානක් තේරුම් ගන්න රූප සරහණක් මගින්. හරි. මෙන්න තියෙනවා මාළු ටැංකිය. එතකොට මේ මාළු ටැංකියේ මොනවද තියෙන්නේ? පළල සෙන්ටිමීටර 40යි. හරිද? ඒක ඔක්කොම ටික ලකුණු කරගන්න. දීලා තියෙන දත්ත ටික රූප සරහනේ ලකුණු කරගන්න. පළල සෙන්ටිමීටර 40යි. එතකොට මාළුවා ඉන්න සැබෑ පිහිටීම මම මෙතන කියලා ගන්න. ඔන්න ඉන්නවා මාළුව. හරිද? මාළුව ඉන්නේ මෙතන. ගාන කියනවා ඊට පස්සේ ඍජු කෝණාස්ත්‍රාකාර ටැංකියක එක් පැත්තකින් බැලුව විට සෙන්ටිමීටර 12ක් දුරින් සිටින බව පෙනෙනවා. මම මේ පැත්තෙන් හැතිලා නිරීක්ෂණය කරන්නම් මුලින්ම. මෙන්න මේ පැත්තෙන් හැතිලා නිරීක්ෂණය කරාට පස්සේ අපිට පේන්නේ මාළුව මෙතන ඉන්නවා වගේ නෙමෙයි. සෙන්ටිමීටර 12ක් දුරින් ඉන්නවා වගේ මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳලා. හරිද? එතන මම මාළුවාගේ ප්‍රතිබිම්බය අද ගන්නවා. ඒ කියන්නේ මාළුවාගේ දෘශ්‍ය පිහිටීම අද ගන්නවා. මේක තමයි දෘශ්‍ය පිහිටීම. එතකොට මෙතන තියෙන දුර සෙන්ටිමීටර 12ක්. මේ පැත්තෙන් බැලුවට පස්සේ මාළුවේ ඉන්නේ සෙන්ටිමීටර 12ක්. ඒතර මාළුවාට තියෙන සැබෑ දුර මම ගන්නම් ඕන නම් මේ පැත්තේ ඉඳගෙන x කියලා. ඒක තමයි හොයන්න තියෙන්නේ. ඒකයි මෙන්න මේ ජලයේ වර්තනාංකය තමයි හොයන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මම ඇහැ තියෙන මෙන්න මේ පැත්තේ. මේ පැත්තෙන් ඇහැ තියෙන බලනකොට මාළුවා ඉන්න වගේ පේන්නේ අපිට සෙන්ටිමීටර කීයක් දුරින් කියලාද කියන්නේ ගානේ. සෙන්ටිමීටර 18ක් දුරින් ඉන්න වගේ පේනවා. මම ඒ අදාළත් දෘශ්‍ය පිහිටීමට අදාළවත් මාළුවව අඳිනවා.
ඔන්න සෙන්ටිමීටර 18ක්. හරිද? මේ පැත්තෙන් බැලුවට පස්සේ සෙන්ටිමීටර 18ක් දුරින් ඉන්න වගේ තමයි පේන්නේ. එතකොට මේ පැත්තට මාළුවාගේ සිට තියෙන සැබෑ දුර මේ දුර සෙන්ටිමීටර 40යි මාළුවාට මෙන්න මේ පෘෂ්ඨයේ සිට මාළුවා ඉන්න සැබෑ පිහිටීමට තියෙන දුර x නම් 40යි x නම් මේ කොටස. එතකොට මේ කොටස මට ගන්න පුළුවන් 40 ඍණ x කියලා. හරිද? මේ පැත්තේ මෙන්න මේ මුහුණතේ සිට මාළුවාගේ සැබෑ පිහිටීමට දුර 40 ඍණ x. ඔන්න ගානේ කියලා තියෙන සියලුම தත්ත ටික මම රූප සරණේ මාක් කරලා තියෙනවා. දැන් තියෙන්නේ සමීකරණ දාලා ඔය හොයන්න කියන ටික හොයන්න. හරි බලමුකෝ මොකක්ද දාන සමීකරණේ. එතකොට මෙතන තියෙනවා සත්‍ය ගැඹුර සහ දෘශ්‍ය දුර අතර සම්බන්ධය නේද මෙතන ගානේ බැලුමට පේන්නේ. මේ x කියලා කියන්නේ සත්‍ය දුර. සෙන්ටිමීටර 12 කියලා කියන්නේ එක් පැත්තකින් බලනකොට දෘශ්‍ය දුර. හරිද? ඒ කියන්නේ අපිට එනම් අපිට සමීකරණයක් මතක් වෙන්න ඕන සත්‍ය දුර හා දෘශ්‍ය දුර අතර තිබ්බ සම්බන්ධය. මොකද්ද? වර්තනයෙන් පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. ඔන්න ওই සමීකරණය මම මේ ගානට ඇප්ලයි කරා. කොහොමද මේ සමීකරණය ගන්න ඕන කියලා මම හිතුවේ. දැන් කටපාඩම් කරන්න බෑනේ අපිට මේ ගාන આવොත් මේ සමීකරණය පාවිච්චි කරන්න. එහෙම කියලා කවදාවත් අපිට ගාන කටපාඩම් කරන්න යන්න බෑ. එහෙම කරොත් ගාන කීයක් නම් කටපාඩම් කරන්න. හරිද? මම ඒක හිතුවේ දැන් අපිට මම රූප සරණ ඇඳලා පස්සේ මම සත්‍ය දුරවල් ලකුණු කරලා තියෙනවා. හරිද? මෙතන මේ පැත්තෙන් සත්‍ය දුර x, මේ පැත්තෙන් මාළුවාගේ සත්‍ය දුර 40 ඍණ x. ඒ වගේම මාළුවාගේ දෘශ්‍ය දුරවලුත් මාක් කරලා තියෙනවා. මේ පැත්තෙන් බැලුවට පස්සේ දෘශ්‍ය දුර 12යි, මේ පැත්තෙන් බැලුවට පස්සේ දෘශ්‍ය දුර 18ක් කියලා. ඒ කියන්නේ බැලුමටම පස්සේ ගානේ පේනවා අපිට මේ තියෙන්නේ සත්‍ය දුරවල් හා දෘශ්‍ය දුරවල් අතර මොකක් හරි රිලේෂන්ෂිප් එකක්. අන්න එහෙනම් එවෙලෙම ඔළුවට වඩා මතක් වෙන්න ඕන සත්‍ය දුරවල් හා දෘශ්‍ය දුරවල් අතර තියෙන සම්බන්ධයක් අපි කලින් ඉගෙන ගත්තා කියලා. ඒ මොකද්ද? වර්තනයෙන් පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. අන්න එහෙමයි මේ ගානදී ඇප්ලයි කරන සමීකරණය අපි හිතන්නේ. හරිද? නැතෝ කටපාඩම් කරන්න යන්න එපා. හරි. මම මේ සමීකරණය දාලා බලන්න. වර්තනයෙන් පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර u කියලා සංකේතවත් කරනවා දෘශ්‍ය ගැඹුර v. හරි. එතකොට මෙතන වර්තන මාධ්‍ය මොකද්ද පතන මාධ්‍ය මොකද්ද කියලා ඔන්න ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. මම මේ පැත්තෙන් බැලුවට පස්සේ AB පෘෂ්ඨය මම මේ පෘෂ්ඨික නම් කරන්නම් AB CD කියලා. මම මුලින්ම මේ සමීකරණය දාන්නේ AB පෘෂ්ඨය තුලින් නිරීක්ෂණය කරන විට AB පෘෂ්ඨය තුලින් නිරීක්ෂණය කරන විට තමයි මේ සමීකරණය මම මුලින්ම දාන්නේ. හරි. AB තුලින් නිරීක්ෂණය කරනකොට කවුද වර්තන මාධ්‍ය කවුද පතන මාධ්‍ය? දැන් ඇත්තටම මේ පැත්තෙන් ඇහැ තියලා බලනවා නම් මාළුවා දිහානේ බලන්නේ. ඒතකොට මාළුවා පේන්න නම් මාළුවාගේ සිට නේද කිරණ එන්න ඕන. මාළුවා තමයි වස්තුව. ඇහැ තමයි නිරීක්ෂණය. හැම වෙලෙම අපිට යම් කිසි වස්තුවක් නිරීක්ෂණය කරන්න නම් ඒ වස්තුව පැත්තෙන් අපේ ඇහැ දෙසට ආලෝක කිරණ ගමන් කරන්න. එහෙනම් මෙන්න මේ මාළුවාගේ පැත්තෙන් තමයි ආලෝක කිරණ නිකුත් වෙන්නේ. හරි. එතකොට පතන මාධ්‍ය මොකද්ද වර්තන මාධ්‍ය මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. මම කිව්වා ඒ මාධ්‍ය දෙක වෙන් කර හඳුනා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි පතන කිරණ තියෙන පැත්ත පතන මාධ්‍යයත් වර්තන කිරණ තියෙන පැත්ත වර්තන මාධ්‍ය කියලා ගන්න. හරිද? එතකොට මේක නේද පතන කිරණේ. එතකොට මේ පෘෂ්ඨයේ වැදලා තමයි ඔය ආලෝක කිරණ වර්තනය වෙන්නේ. එතකොට මේක තමයි පතන කිරණේ. මේක මොකද්ද වර්තන කිරණේ. එහෙනම් මට දැන් හඳුනා ගන්න පුළුවන් පතන මාධ්‍ය මොකද්ද වර්තන මාධ්‍ය මොකද්ද කියලා. පතන කිරණයේ තියෙන ජලයනේ. එහෙනම් පතන මාධ්‍ය මොකද්ද වෙන්න ඕන? ජලය. වර්තන කිරණයේ තියෙන්නේ වාතය නිසා වර්තන මාධ්‍ය වෙන්න ඕන වාතය. හරිද? දැන් ANW සමානයි U බෙදීම V. තේරුණාද එතන මේ වර්තන මාධ්‍ය සහ පතන මාධ්‍ය හඳුනා ගන්න විදිය? මම ඒක ගිය සතියේ ගණන් හදද්දී ඔයගොල්ලෝට කියා දුන්නා. හරිද? ඔන්න ආයි දල වශයෙන් මම පොඩ්ඩක් මතක් කරා. මතක නැති කට්ටිය. හරි. දැන් මේකට අද ආදේශ කරමු සත්‍ය ගැඹුරට සහ දෘශ්‍ය ගැඹුරට. ANW සමානයි. එතකොට මේ AB පෘෂ්ඨය තුලින් බලනකොට මාළුවාට තියෙන සත්‍ය දුර x. හරිද? මාළුවාට තියෙන සත්‍ය දුර x. දෘශ්‍ය දුර කීයද? දෘශ්‍ය දුර සෙන්ටිමීටර 12. හරිද? දෘශ්‍ය දුර සෙන්ටිමීටර 12යි මේ AB පෘෂ්ඨය තුලින් බලනකොට. එහෙනම් දැන් ANW ලියන්න පුළුවන් මට NW බෙදීම NA එක. NA ගේ වටිනාකම කීයද? 1යි.
හරිද? සාමාන්‍යයෙන් ඒක දුන්නත් නැතත් ගොඩක් වෙලාවට n එකේ වටිනාකම වෙන්න ඕනේ එකක්. හරිද? එතකොට NW මං NW සමානයි n කියලා ගන්නවා. එයාවත් හොයන්න ඕනේ. අර පුරුද්දට NW 4 බෙදීම තුනයිනේ. ඒක මෙතනට ආදේශ කරන්න එපා. ගාණේ අපිට ජලීය වර්තනාංගයත් හොයන්න තියෙන බව මතක තියාගන්න. හරිද? එහෙනම් n සමානයි x බෙදීම 12. ඔන්න ඔහොම එක සමීකරණයක් අපිට එනවා. මම මේක නිකමට සමීකරණාංක 1 කියලා දාලා තියන්න. හරිද? n සහ x ඇතුළත් එක සමීකරණයක් ආව. නොදන්න පද දෙකක් තියෙනවනේ. නොදන්න පද දෙකක් තියෙනවා නම් සමීකරණ කීයක් අවම වශයෙන් ඕනද? දෙකක්. හරිද? නොදන්න පද දෙකක් තියෙනවා කියලා කියන්නේ අවම වශයෙන් සමීකරණ අපිට දෙකක් ඕන. ඊළඟ සමීකරණය අපි කොහොමද ගන්න? ඊළඟ සමීකරණය ගන්නේ මම DC තුලින් නිරීක්ෂණය කරන විට. DC පෘෂ්ඨය තුලින් නිරීක්ෂණය කරන විට DC පෘෂ්ඨය තුලින් නිරීක්ෂණය කරන විටත් මෙන්න මේ සමීකරණය දාන්න. වර්තනයෙන් පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. දැන් ඉතින් CD තුලින් නිරීක්ෂණය කරත් මොකද්ද වර්තන මාධ්‍ය වෙන්න ඕන? වර්තන මාධ්‍ය වෙන්න ඕනේ වාතය. පතන මාධ්‍ය වෙන්න ඕන ජලය. ඉතින් මේ පැත්තෙන් ඇහැ දින නිරීක්ෂණය කරත් මාළුවාගේ සිට නේද ආලෝක කිරණ ඇහැ දිසට ගමන් කරන්න ඕන. ඒතර මේක තමයි ওই වර්තක පෘෂ්ඨය. CD පෘෂ්ඨය තමයි වර්තක පෘෂ්ඨය. ඒතර වර්තක පෘෂ්ඨය මෙන්න මේක තමයි පතන කිරණය. එහෙනම් පතන කිරණ තියෙන මාධ්‍ය පතන මාධ්‍යනේ. එහෙනම් පතන මාධ්‍ය වෙන්න ඕනේ මෙතන ජලය. ඒතර වර්තන කිරණය තමයි මේ තියෙන්නේ. එහෙනම් වර්තන කිරණයේ තියෙන්නේ වාතය නිසා වර්තන මාධ්‍ය වෙන්න ඕනේ වාතය. හරිද? එහෙනම් මේ සමීකරණයට ආදේශ කරන්න ANW සමානයි සත්‍ය ගැඹුර. CD තුලින් නිරීක්ෂණය කරනකොට සත්‍ය ගැඹුර වෙන්නේ 40 ඍණ x නේද? මාළුවාගේ සැබෑ පිහිටියම මෙතන අපි සත්‍ය දුර ගන්නේ වර්තක පෘෂ්ඨයේ සිට සැබෑ පිහිටීම දුර. ඒ දුර කීයද? මම රූප සරණේ මාක් කරගත්තා 40 ඍණ x කියලා. මේ පැත්තෙන් x ගත්තා නම් මම මේ පැත්තෙන් එන්න ඕනේ 40 ඍණ x කියලා. ඒක ගත්ත විදිහට මම හිතනවා හැමෝටම තේරුණා. බෙදීම මේ පැත්තෙන් බලනකොට දෘශ්‍ය දුර කීයද? දෘශ්‍ය පිහිටීම මාළුවාගේ මෙතනනේ. වර්තක පෘෂ්ඨයේ සිට දෘශ්‍ය පිහිටීම දුර සෙන්ටිමීටර 10යි. අන්නෝම ආදේශ කරා. එතන මෙතනොත් එනවා ANW කියන්නේ NW බෙදීම ඉන්නේ NW මම ගත්ත මෙතන සංකේතය n කියලා. එහෙනම් n සමානයි 40 ඍණ x බෙදීම 18 කියලා උන් අපිට තවත් සමීකරණයක් එනවා. සමීකරණ දෙකක් ආවා. හරිද? මෙතනදී සමීකරණ දෙකක් ආවා. අපිට දැන් විසඳන්න තමයි තියෙන්නේ. කැමති විදිහකටම විසඳන්න. මට පුළුවන් ඕනනම් මෙතන n තාපු අගය මොකක් කරන්නද? දෙවෙනි සමීකරණයට ගිහිල්ලා ආදේශ කරන්න. හරිද? එකෙන් ආදේශ කරනවා දෙකට. එකෙන් දෙකට ආදේශ කරොත් ඒ කියන්නේ පළවෙනි සමීකරණයේ වම් පැති සමානයි මෙහෙම ලියමු. මේ සමීකරණ දෙකේම වම් පැත්ත සමානයි. එහෙනම් දකුණු පැත්තත් මොකක් වෙනවද අනිවාර්යයෙන්? සමාන වෙන්න ඕන හින්දා x බෙදීම 12 සමාන කරනවා මම 40 ඍණ x බෙදීම 18. හරිද? යට පද ටික කැපෙනවා කීයෙන්ද? 6න් කැපෙනවනේ. 6න් කැපුණොත් මෙතන 2යි මෙතන 3යි. 3 මේ පැත්තට ගුණ කරන්න 2 අනිත් පැත්තට ගුණ කරන්න. හරස් ගුණ කරන්න. එතන එනවා අපිට 3යි x සමානයි 2 අනිත් පැත්තට ගුණ වුණාට පස්සේ 80 ඍණ 2යි x. 2යි x මේ පැත්තට 5යි x සමානයි 80යි x සමානයි. 85න් බෙදුවට පස්සේ කීයක් එනවද? 1යි සෙන්ටිමීටර 16. හරිද? ඔන්න උත්තරේ එනවා අපිට අන්තිමට සෙන්ටිමීටර 16ක්. එතකොට කොහොමද මාළුවාගේ පිහිටීම ලියන්න ඕන? සෙන්ටිමීටර 16ක් කියලා නිකන් ලියන උත්තරේ ලියන්න එපා. ලස්සනට අපි ලියමු. කොහොමද උත්තරේ ලියන්නේ අපි? උත්තරේ ලියන්න ඔයා මාළුවාට සැබෑ පිහිටීම AB පෘෂ්ඨයේ සිට සෙන්ටිමීටර 16ක් දුරින් පවතී. කැමති වාගේ වචනෙන් ඔයා ලියලා තියන්න. AB පෘෂ්ඨයේ සිට සෙන්ටිමීටර 16ක් දුරින් මාළුවා සැබෑ පිහිටීම පවතී කියලා ලියලා. හරිද? x හෙව්වා. ගාන කියන්නේ සැබෑ පිහිටීම වන්න විතරක් නෙමෙයි. වර්තනාංකයේ ජලයේ වර්තනාංකයත් හොයන්න කියලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ මේ x තාපු වගේ පළවෙනි සමීකරණයට ගිහිල්ලා ආදේශ කරනවා. හරිද? මම මෙතනින්ම ලියන්නම්. අන්තර පේනවා කියලා. x සමානයි වල් පිළිවෙල ලියන්න. මට ඊට තියෙන තරකින් ලියන්න ඉන්නවා. x සමානයි සෙන්ටිමීටර 16 එකට ආදේශ. එකට ආදේශ කරොත් n සමානයි නම් 16 බෙදීම 12. ඒ කියන්නේ 4 බෙදීම 3. ඔන්න ජලයේ වර්තනාංකයත් 4 බෙදීම 3යි. අපි දන්න වර්තනාංකයත් ඉතින් 4 බෙදීම 3යි නේද?
හැබැයි ඉතින් ගානක දෙකම හොයන්න කිව්වොත් ඔයා ජලය වර්තනාංගයේ 4 බෙදීම් 3ක් කියලා දාන්න හදන්න එපා. දැන් මෙතන නම් 4 බෙදීම් 3ක් කියලා ආවා. නමුත් සමහරක් ගණන් දෙන්න පුළුවන්. ළමයා 4 බෙදීම් 3ක් දාලා හදයි කියලා බලාපොරොත්තු වෙයි. ජලය වර්තනාංගේ පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න පුළුවන්. එතකොට ඔයාට මෙතනට එන උත්තරෙත් වෙනස් වෙනවා. ඒ නිසා දෙකම හොයන විදිහට හදන්න. මම හිතනවා ගාන තේරුණා කියලා. හරි හොඳ ගානක් මේක. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පාස් පේපර්ස් කරද්දිත් මේ වගේ ගණන් රටා හවුවේ. මේකේ පාස් පේපර්ස් වල අහපු ප්‍රශ්නයක්. ඒ වගේම හොඳ ගාන. හරි. මට පොඩ්ඩක් දාන්න මේ ගාන තේරුණාද කියලා ඉන්න කට්ටිය. ගාන තේරුණාද කියලා දාන්න. හැමෝම දාන්න. මට අදහසක් ගන්න තේරුණාද කියලා. ඒක ගා තියෙන තේරුණා. අනිත් කට්ටිය දාන්න. ඒක මම ලියා ගන්න. චේතන ජනිත තේරුණාද? හරි ලියා ගන්නකො ඉක්මනට. මම ලියා ගන්න. හරිද? හදලා ඉවරයිද? ලියාගෙන ඉවරයිද කියලා දාන්න. කෝඩ් එක මකනවා.
ඒක හදපු කට්ටිය 7 වෙනි ගානත් හදන්න. සෝරි 8 වෙනි ගාන. රෙකෝඩින් එක බලන කට්ටියට කියන්නේ ටියුට් එක අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ෆිසිකල් පන්තිරේ එන්නේ නැති. රෙකෝඩින් එක YouTube එකේ දානකොට කමෙන්ට් සෙක්ෂන් එකේ ටියුට් එකත් අප්ලෝඩ් කරලා තියෙන්නේ. පළවෙනි සතියේ දෙවෙනි සතියේ වීඩියෝස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ ටියුට් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන මේ වීඩියෝ එක බලන ගමන් ඒක ලියමින් කරගෙන යන්න. ඒක තමයි වැඩිපුර ප්‍රතිඵලයක් ඔයගොල්ලන්ට හම්බෙන්නේ. හරි. එයාගෙන ඉවරයිද කියලා දාන්න පොඩ්ඩක්. හරි ලියාගෙන ඉවරයි ඇති කියලා මම හිතනවා බෝඩ් එක මකන වෙන්නේ. ඉවර නැත්නම් ඉක්මනට මෙසේජ් එකක් දාන්න ඉවර නැහැ. හරි. 8 වෙනි ගාන බලමු. අටවෙනි ගානේ කියනවා මේට්‍රෝලක් ජලය හරි අඩක් ගිලනසේ ගිල්වා ඉහළින් නිරීක්ෂණය කරනු ලැබේ. එම නිරීක්ෂකයාට පෙනෙන පරිදි හරිද? ඒ කියන්නේ නිරීක්ෂකයාට පෙනෙන පරිදි කියලා කියන්නේ මොකද්ද? ඔය හොයන්න තියෙන්නේ දෘශ්‍ය දුර කියලා ඔළුවට එන්න ඕන. හරිද? පෙනෙන පරිදි මේට්‍රෝලේ දිග කොපමණද? ඇත්තටම අපිට මේට්‍රෝලක් ජලය ගිල්ුවට පස්සේ ඔයගොල්ලෝ මම හිතනවා එක ජීවිතේ එකපාරක් හරි මේ අත්දැකීම ලැබලා ඇති කියලා. හරිද? මීටරූලක් වේවා නැත්නම් කෝට්ටක් වේවා සාමාන්‍යයෙන් පැහැදිලි වතුරක ගිල්ලල බැලුවොත් ඔයාට මේ මීටරූල වේවා කෝට්ටේ දිග සැබෑ දිගට වඩා මොකක් වෙලාද පේන්නේ? අඩු වෙලා තමයි අනිවාර්යෙන් පේන්නේ. මම හිතනවා මේ එක්ස්පීරියන්ස් එකේ ජීවිතේ එකපාරක් හරි ඔයගොල්ලෝ මෙතන ඉන්න හැමෝම අත්විඳලා ඇති කියලා. හරිද? එහෙම අත්විඳලා නැත්නම් ඔන්න අද පන්ති ඉවරනු ගමන් ඕක අත්විඳලා බලන්න. හරි. ඒතර අපිට හොයන්න තියෙන ওই මීටරූලේ දෘශ්‍ය දිග තමයි හොයන්නේ. බලමු කොහොමද හොයන්නේ කියලා. ගාන කියලා තියෙන විදිහට මම රූප සරණ ඇද ගන්න. හරිද? මීටරූලක් කොල්ල ගන්නවා. ජලය මෙන්න මේ මාධ්‍යයට ගත්තා. හදපු කට්ටිය උත්තරේ දාන්න. මේක ගිල්ලවල තියෙන මීටරූලක්. හරිද? ගිල්ලවල තියෙන්නේ කොහොමද? මේ මීටරූලෙන් හරි අඩක් ජලය තුල පවතිනසේ තමයි ගිල්ලන තියෙන්නේ. එතකොට මීටරූලේ මුළු දිග සිම්පල් L නම් හරිද? මීටරූලේ දිග මුළු දිග සිම්පල් L කියලා ගන්නවා. එතකොට ජලයේ ගිල්ලන තියෙන දිග L බෙදීම 2. අඩක් කියන්නේ භාගයක් කියන එකනේ නේද? L බෙදීම 2ක් ගිල්ලන තියෙනවා. අපි බලමු දැන් මේ මීටරූල උඩින් අපි හැතිර නිරීක්ෂණය කරමු. උඩින් හැතිර නිරීක්ෂණය කරද්දී මීටරූල කොච්චර දිගක් පේනවද කියලා. මම ඔකට අදාළව පොඩි කිරණ සටහනක් ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නනවා. හරිද? මේ මීටරූලේ පතුල කොයි තැනකදීද පේන්නේ? මේ පතුලේ පිහිටීම. පතුලේ සත්‍ය පිහිටීම තමයි මේ තියෙන්නේ. උඩින් බලද්දි දෘශ්‍ය පිහිටීමක් තියෙනවනේ මෙයාට. උඩින් බලද්දි ටිකක් ඉස්සිලා තමයි පේන්නේ. ඒ ඉස්සිලා පේන තැනට ප්‍රතිබිම්බේ තියෙන තැන හරියටම හොයාගන්න මම දැන් ඔයගොල්ලන්ට කිරණ සටහනක් ඇඳලා පෙන්නනවා. හරිද? MCQ එක වගේ නම් මේව ඇඳලා දින්න ඕනේ නැහැ. ඉක්මනට ගන්න කෙනා හදලා ගන්න. ඔන්න කෙලින්ම යන ආලෝක කිරණය කියන්නේ හැරීමක් නැවීමක් නැහැ කෙලින්ම යන. පොඩ්ඩක් ඇන්ගල් විදියට ජල පෘෂ්ඨය වදින එක මෙන්න මේ විදියට ගහනතර මාධ්‍ය ස්ථිර විරලතර මාධ්‍ය යන්නේ. ජලයේ ගහනයි වාතයේ විරලයි. ඒ නිසා කිරණය පොදු අභිලම්බයෙන් ඉවතර නැවෙන්නේ ප්‍රතිබිම්බය හැදෙන්නේ එතකොට මෙන්න මේ වගේ තැනක. හරිද? ඒතර මෙන්න මේ වගේ තැනක තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඒ කියන්නේ පතුල උඩින් බලන කෙනාට පතුල පේන්නේ හරියට මෙතන තියෙනවා වගේ නෙමෙයි. මෙන්න මේ ලක්ෂණය තියෙනවා. පැහැදිලිද?
දැන් මම මේ ඇන්දේ මේ කිරණ සරණේ ඇන්දේ පතුලෙන් නිකුත් වන ආලෝක කිරණ නෑන්ද? මේ මීටරුලේ පතුලෙන් නිකුත් වන ආලෝක කිරණ දෙකක් තමයි යන්නේ. මේ ආලෝක කිරණ ගිහිල්ලා මේ වර්තන කිරණ දෙක හමු වෙන තැනනේ ප්‍රතිබිම්බය තියෙනවා කියලා මම කියා දීලා තියෙන්නේ. වර්තන කිරණ දෙක තමයි මේ තියෙන්නේ. ඒතර මේ දෙක හම් වෙන්නේ මෙතනින්. එහෙනම් පතුලේ ප්‍රතිබිම්බය තියෙන්නේ මෙතන. ඒ කියන්නේ උඩින් බලන මිනිස්සෙකුට පතුල පේනා වගේ පේන්නේ මෙන්න මේ ලක්ෂයෙන්. ඒතර මීටරුලේ දිග ඒ මිනිස්සෙට පේන්නේ කොච්චරක් කියලාද? මෙන්න මෙතන ඉඳගෙන මෙන්න මේ ලක්ෂයට තියෙන දුර තමයි ඒ උඩින් බලන කෙනාට මීටරුලේ දිග වගේ පේන්නේ. මේ දිග නෙමෙයි. හරිද? මේ දිග තමයි සත්‍ය දිග. හැබැයි යාට පේන්නේ මෙන්න මේ දිග. එහෙනම් ඒ දිග හොයන්න කලින් අපි කරන්න ඕන මුලින්ම මෙන්න මේ පතුල පේන තැන දුර හොයාගෙන ඉන්න ඕන. ඒක මම x කියලා දානවා. මේ මීටරුලේ පතුල මේ මිනිස්සයා උඩින් බලද්දී පේන තැනට ජල පෘෂ්ඨයේ තිර පවතින දුර x හොයන මම මුලින්. හරිද? දැන් මේ ගණන් හදන්න ඕන වර්තලෙන් පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම පෘෂ්ඨ ගැඹුරින් යන්න පුළුවන්. t සමාන t වාරයක කරන එකයට n බෙදීම සූත්‍රයෙන් යන්න පුළුවන්. හැබැයි ලේසිම මේ වගේ ගණනක් හදන ලේසිම සූත්‍රය තමයි වර්තලෙන් පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම පෘෂ්ඨ ගැඹුර. ඒ නිසා මම මේ සූත්‍රය පාවිච්චි කරනවා. එතකොට හරි. දැන් බලමු ගණන් හදන්නේ කොහොමද කියලා. එතන මීටරුලක මීටරුල දිග දෙන්න ඕනේ නෑනේ. මීටරුල දිග කීයද? මීටරුල කියන්නේ මීටරයක්නේ. සෙන්ටිමීටර 100යි. හරිද? එතන මේ L කියලා කියන්නේ සෙන්ටිමීටර 100යි. එහෙනම් මේ ගිල්ල තියෙන දිග සෙන්ටිමීටර 50ක් වෙන්නේ. ඒක ඔයාලට ගන්න දෙන්නේ නැතුණයි කියලා මේ පුදුම වෙන්න යන්න එපා. මීටරුල දුර ටික හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක්. මම මේ x හොයන්නේ. හරිද? x හොයන්න වර්තන n පතන සමානයි. සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරු සූත්‍ර දාන්න. එතකොට මෙතන වර්තන මාධ්‍ය මොකද්ද? මේ තියෙන වර්තන කිරණ දෙක. එහෙනම් වර්තන කිරණ දෙක තියෙන මාධ්‍ය නේද වර්තන මාධ්‍ය වෙන්නේ. එතකොට මේ දෙක තියෙන වාතය. එහෙනම් වර්තන මාධ්‍ය වෙන්න ඕනේ වාතය. හරිද? පතන මාධ්‍ය වෙන්නේ ජලය. මේ තියෙන පතන කිරණ දෙක පතන මාධ්‍ය වෙන්නේ ජලය. හරිද? පතන මාධ්‍ය වෙන්නේ ජලයේ හින්දා ANW සමානයි. සත්‍ය ගැඹුර කීයද? සත්‍ය ගැඹුර සෙන්ටිමීටර 50යි. හරිද? ජල පෘෂ්ඨයේ සිට මේ මීටරුලේ පතුලට තියෙන සැබෑ දිග සෙන්ටිමීටර 50යිනේ. ඒක මෙතනට ආදේශ කරනවා. දෘශ්‍ය දිග. ඒ කියන්නේ පෙනෙන පරිදි මීටරුලේ පතුල පේන්නේ ජල පෘෂ්ඨයේ සිට කොච්චර දුරින්ද? x. ඒක තමයි අපිට හොයන්න ඕන. ANW කියන්නේ NW බෙදී වෙන්නේ. NW ගාන දීලා නෑනේ. NW 4 බෙදීම 3ක් කියලා ගානේ දෙන්න ඕන. හොඳද? 4 බෙදීම 3 සමානයි 50 බෙදීම x. මෙතනින් x සමානයි වෙනවා 150 බෙදීම 4. 150 බෙදීම 4 කියලා කියන්නේ 3යි 4 3 12යි 30යි කියන්නේ එතන බෙදෙන්නේ නැහැ නේද? 8යි 28.5 සෙන්ටිමීටර මට අනුසුළු කර විදියට. හරිද? වැරදි නම් කියන්න. හරි. එතකොට මීටරුලේ පතුල පෙන්නේ ජල පෘෂ්ඨයේ සිට මෙන්න මෙච්චරක් දුර. මම කියවනේ මීටරුලේ සැබෑ දිග කියලා කියන්නේ මෙන්න මේ කෙළවරේ ඉඳගෙන සැබෑ දිග කියන්නේ මෙන්න මේ මුළු දිගට. මීටරුලේ පෙනෙන දිග කියලා කියන්නේ මෙන්න මේ දිග. ඒ කියන්නේ මීටරුලේ ඉහළ කෙළවරේ සිට මීටරුලේ පතුල පෙනෙන ලක්ෂයට පතුලේ දෘශ්‍ය පිහිටීමට අදාළ දිග තමයි මීටරුලේ පෙනෙන දිග කියලා කියන්නේ. දැන් ඒ දිග ගන්න මේ හොයපු x එකතු කරන්න ඕන. වාතයේ පවතින දිග. මීටරුලේ වාතයේ පවතින දිග එකතු කරන්න ඕන. වාතයේ කීයක් තියෙනවද දිග? සෙන්ටිමීටර 50ක් තියෙනවනේ. එහෙනම් මේ දිග වල දෙක එකතු කරාට පස්සේ අපිට එනවා මීටර රූලේ පෙනෙන පරිදි දිග සමානයි 50 ධන x. හරිද? x මං යවුවා 38.5ක්. එහෙනම් උත්තර එනවා 88.5 සෙන්ටිමීටර. හරි. ඔන්න ඔහොම තමයි මීටරුලේ පෙනෙන දිග හොයන්නේ. කියන්නේ දෘශ්‍ය දිග. වැඩේ තේරුණාද? කෙලින්ම අපිට දෘශ්‍ය දිග හොයන්න බෑ. මුලින්ම කරේ මොකද්ද මම අහගන්න හැමෝටම ගානේ පොඩ්ඩක් සාරාංශයක් විදිහට නැවත කියන්නම් කරපු දේ. එකපාර මම දිග හොයන්න ගියේ නෑ. මුලින්ම බැලුවා පතුල මේ මීටරුලේ පතුල කොච්චරක් උඩට එසවිලාද පේන්නේ කියලා. මොකද්ද පතුලේ සැබෑ පිහිටීම කියන්නේ. සෝරි පතුල පෙනෙන පිහිටීම මොකද්ද කියලා බැලුවා. ඒක බලන්න මම ආලෝක කිරණ දෙකක් ඇඳලා පතුලේ සිට යනවා. හරිද? එතකොට අපි දන්නවා මෙතන තමයි වස්තුව තියෙන්නේ. අපි ප්‍රතිබිම්බයේ තියෙන තැන ගන්නේ
වර්තන කිරණ හමු වෙන තැන. එතකොට මේ දෙකේ වර්තන කිරණ දෙක මේ දෙක කවදාවත් ඉදිරියට දික් කරාට හම්බෙන්නේ නැහැ. පිටිපසට දික් කරාට පස්සේ තමයි හම්බෙන්නේ. ඒ පිටිපසට දික් කරලා මෙන්න මේ ලක්ෂයේදී තමයි හම්බෙන්නේ. එහෙනම් පතුලේ ප්‍රතිබිම්බය කියන්නේ මෙතන. ඒ කියන්නේ පතුල පේන්නේ අපිට හරියට මෙන්න මේ ලක්ෂයේ තියෙනවා. පැහැදිලිද? එතකොට එහෙනම් අපිට මීටර රූලේ දිග වගේ පේන්නේ මොන දිගද? පෙනෙන දිග කීයද? පෙනෙන දිග වෙන්නේ මෙන්න මෙතන කෙලවරේ ඉඳන් මෙන්න මෙතනට පවතින දිග. සැබෑ දිග කියන්නේ මෙතන ඉඳගෙන මෙතනට පවතින දිග. හරිද? ඉස්සෙල්ලාම එහෙනම් මම මේ ජල පෘෂ්ඨයේ සිට පතුලේ දෘශ්‍ය පිහිටීමට අදාළ දිග හොයන. ඒක හොයන්න වර්තනයෙන් පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර දැම්ම. ඒක ඒ සමීකරණයට ආදේශ කරලා x වෙනුවා. ඊට පස්සේ මීටර රූලේ පෙනෙන දිග නැහන්නේ. ජල පෘෂ්ඨයේ සිට මීටර රූලේ පතුලට කෙලවර පවතින දිග නෙමෙයි හොයන්න තියෙන්නේ. මීටර රූලේ දෘශ්‍ය දිග. ඒක හොයන්න මේ ඉහළ පවතින දිගට එකතු කරන්න ඕන මේ මීටර රූලේ පතුල පෙනෙන පරිදි පිහිටීමට ජල පෘෂ්ඨයේ පවතින දිග x. හරිද? එහෙම තමයි මීටර රූලේ පෙනෙන පරිදි දිග. මම හිතනවා මේ ගානක් තේරුණා කියලා. මේක නම් අර වගේ කලින් ගාන වගේ සංකීර්ණ නැහැ. එක පාරින් සමීකරණ දැම්ම දිගවල දෙක එකතු කරලා තමයි දෙන්න තියෙන්නේ. හැබැයි ගාන සමහරක් වෙලාවට කෙනෙක්ට ගාන හිතෙන්නේ නැති වෙන්න පුළුවන් කොහොමද මේක හදන්නේ කියලා. ඒක අතින් හිතෙන්නේ ගොඩක් වෙලාවට මේ රූප සරහන භාවිතා කරනවා. රූප සරහන වැදගත්. රූප සරහන ගොඩක් අඳින්න. ඇඳලා පොඩ්ඩක් බලන්න මේ පතුල කොහෙටද පේන්නේ? පතුලේ සිට ඉතින් කෙලවරටනේ. මීටර උඩ දිග වෙන්නේ. එහෙම තමයි ගාන පොඩ්ඩක් හිතන්න. හරිද? ගානක් එකපාර හිතෙන්නේ නැත්තම් මේ රූප සරණක් ඇඳලා කිරණ සරණක් ඇඳලා ගාන හදන්න ගන්න. හරි. මේ ගානක් තේරුණාද නැද්ද කියලා පොඩ්ඩක් දාන්න. ඉන්න කට්ටිය. තේරුණ නැත්තම් එකක් කියන්න. ආයෙ පැහැදිලි කරනවා. කියන්න තේරුණාද කියලා? කෙනෙක් දාගෙන තේරුණාලු. අයිත හැමෝම දාන්න පොඩ මම ඔයගොල්ලෝ පේන්නේ නැති නිසා මම ඔයගොල්ලන්ට ඔය දාන මේකෙන් තමයි තේරුම් ගන්න ඔයගොල්ලන්ට හරියට පාඩම තේරෙනවද නැද්ද කියන එක. මම නැත්තම් රාංජනම් බලන්න බෑනේ. තේරුම් නැත්නම් එකක් දාන්න කමන්නේ. මට නම් කීගෙන අහන්න බෑ. දාන්න හැමෝම. ගණිත වාසනා තේරුණාද? සම කියලා අහලා එනකම් ඉන්න එපා. තේරුණාද කියලා දාන්න. ඔන්නත් ඊළඟට කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරුණාද නැත්නම් ඔහේ හදාගෙන යන්න. තේරුණාද කියලා අහන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට මම දන්නේත් නැහැ. ඒක තමයි වෙන්නේ අන්තිමට. මේ ගාන ලියාගෙන 9 වෙනි ගාන නෙමෙයි ඊළඟට 10 වෙනි ගාන මම තමයි හදන්නේ. හරිද? 9 වෙනි ගානත් මේ වගේම ගානක් නේ. මේ ගාන ගෙදරෙත් තනියෙන් හදන්න. මේ ගාන බලලා නැවත මම ඊළඟට හදන්නේ 10 වෙනි ගාන. මේ නිසා මම 10 වෙනි ගාන try කරන්න ඊළඟට. ඉක්මනට ලියා ගන්න.
හරි. ඊළඟ ගානට යන්න මම 10 වෙනි ගානට. මේක ඉවර නැත්තම් මට දාන්න chat එක ඉවර නැහැ කියලා. හරි. ඊළඟ ගාන 10 වෙනි ගාන කියවන්න. වීදුරු කුට්ටියට සෙන්ටිමීටර 30ක් ඉදිරියෙන් ආලෝක ප්‍රභවයක් තබා ඇත. වීදුරු කුට්ටියේ ප්‍රභවයට වඩා දුරින් පිහිටි මුහුණත රසදිය ආලේපනයෙන් පරාවර්තක පෘෂ්ඨයක් ලෙස පිළියෙර කර තිබේ. වස්තුවරහා කුට්ටියේ ඉදිරි පෘෂ්ඨයට ඇඳි අභිලම්භය ඔස්සේ බැලූ විට ප්‍රතිබිම්බයේ පිහිටීම කුමක් වේද? වීදුරු කුට්ටියේ ඝනකම සෙන්ටිමීටර 20ක්ද වර්තනාංකය 3 බෙදීම 2ක්ද වේ කියලා දාලා තියෙනවා. පොඩ්ඩක් මම ওই කියන එක රූපසරණකින් අඳින මුලින්ම. හරිද? වීදුරු කුට්ටියක් තියෙනවා සෙන්ටිමීටර 30ක්. කුට්ටියට සෙන්ටිමීටර 30ක්. මේ වගේ වීදුරු කුට්ටියක් අඳිනවා. මේ ගාන ගොඩක් වැදගත්. ටිකක් හිතා ගන්න අමාරු ගානක් එක තනියෙන්. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. රෙකෝඩින් එක බලන කට්ටියත් වෙන අවධාන වලට යන්න එපා. හොඳට අහගෙන ඉන්න. ඒක කියනවා විදුරුට සෙන්ටිමීටර 30ක් ඉදිරියෙන් ආලෝක ප්‍රභවයක් තියලා තියෙනවා. මෙන්න මේ පැත්තෙන් මම ආලෝක ප්‍රභවය තියන්නම්. මේක තමයි වස්තුව කියන්නේ. එතකොට වීදුරු කුට්ටියේ සිට පවතින දිග එතන දුර එතනට සෙන්ටිමීටර 30යි. ඔක්කොම දුරවලත් එක්කම මාක් කරගන්න උපසරණ. එතකොට ආයි ගාන කියවන දෙයක් නැහැ නේ අපිට. වීදුරු කුට්ටියේ ප්‍රභවයට වඩා දුරින් පිහිටි මුහුණ. වීදුරු කුට්ටියේ ප්‍රභවය මෙන්න ප්‍රභවය. ඒකට වඩා දුරින් පිහිටි මුහුණත කියලා කියන්නේ මෙන්න මේ මුහුණත නේද? ප්‍රභවය මෙතන නම් ප්‍රභවයට වඩා දුරින් පිහිටි මුහුණත කියන්නේ මෙන්න මේ මුහුණත. ඒකේ රසදිය ආලේපනය කරලා තියෙනවලු. ඔය රසදිය ආලේපනය කර බව සංකේතවත් කරන්න අපි මෙන්න මෙහෙම. ඒ කියන්නේ රසදිය ආලේපනය කරාට පස්සේ තියෙන විශේෂත්වය තමයි ඒ පෘෂ්ඨය පරාවර්තක පෘෂ්ඨයක් විදිහට හැසිරෙනවා. මොකද්ද කියන්නේ ආයි යම් කිසි පෘෂ්ඨයක් රසදිය ආලේපනය කරාට පස්සේ එම පෘෂ්ඨය පරාවර්තක පෘෂ්ඨයක් විදිහට හැසිරෙනවා. පැහැදිලිද? ඒක තමයි වැදගත්කම. මෙන්න ඒක ඔළුවට තියාගන්න. ඔය හරිය ලියා ගන්න ඕන. ඔන්න ඔහොම කියලා තියෙනවා. ඊට අමතරව කියලා තියෙනවා ගාන මේ සෙන්ටිමීටර 20ක්ම මේ වීදුරු කුට්ටියේ ඝනකම. ඒකත් මම මාක් කරගන්න. සහ වීදුරු වල වර්තනාංකයේ Ng සමානයි 3 බෙදීම 2. සාමාන්‍යයෙන් අපිට ඒක දැන් ගණන් හදලා මතකයිනේ. හරි. බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේක ගොඩක් වැදගත් ගානක්. හොඳට අහගෙන ඉන්න. ටිකක් අමාරුයි. ඒක හොඳටම අහගෙන ඉන්න. බලන්න. එතකොට මෙතන තමයි වස්තුව තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙයා නිරීක්ෂණය කරන්න කොයි පැත්තේ ඉඳගෙනද? වස්තුව වරම කුට්ටියේ ඉදිරි පෘෂ්ඨයට ඇදි අභිලම්භය ඔස්සේ බැලූ විට මෙන්න මේ පැත්තෙන් නම් නිරීක්ෂණය කරනවා කියලා හිතමු අපි නිකන්. මෙතන ඉඳගෙන නිරීක්ෂණය කරනවා කියලා නිකන් හිතමු. හරි. බලද්දී මෙන්න මේ වර්තනය වෙලා කොහොම හරි අන්තිම ප්‍රතිබිම්බේ පිහිටි තමයි අහන්නේ. මුලින්ම අඳින ආලෝක කිරණ දෙකක් මේ වස්තුවේ නිකුත් වෙනවා. ඇහැ පැත්තට යන ටික නෙමෙයි අඳින්නේ. මෙන්න මේ පැත්තට ගිහිල්ලා එන ටික තමයි අඳින්නේ. හරිද? ඔන්න කොහොම යනවා. කෙලින්ම යන කිරණ කිසිදු ප්‍රශ්නයක් නැහැ මේ විදිහටම යනවා. මෙන්න මේ පොඩ්ඩක් දැන් අපි අනිවාර්යෙන් ප්‍රතිබිම්බයක් ගන්න කිරණ අඩුම වශයෙන් කිරණ දෙකක්වත් තියෙන්න ඕනේ. ඒ නිසා මම මෙතනත් කිරණ දෙකක් අඳිනවා. හරිද? ඔන්න පොඩ්ඩක් ඇන්ගල් වල යන කිරණ මේ විදිහට යනවා. ඒක අපි මාධ්‍ය තුලට ඒ කියන්නේ වීදුරුව ඇතුළට ඇතුල් වෙනකොට යන්නේ ගිරලතර සිට ගහනතරට නිසා පොදු අභිලම්භයේ දෙසට තමයි ආලෝක කිරණය ඇවිල්න්නේ. හරි. එතකොට දැන් මෙන්න මෙතනදී වර්තනය වීමක් සිදු වුණා. ඒ කියන්නේ එක ප්‍රකාශ ක්‍රියාවලියක් සිදු වෙනව නේද මෙතනදී? මොකද්ද? මෙතනදී වර්තනය වීමක් සිදු වුණා. ඒ කියන්නේ එක ප්‍රකාශ ක්‍රියාවලියක් සිදු වෙනවා. එහෙනම් මෙතනට අදාළව ඒ වර්තනය වුණා නම් ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕන. හරිද? මම මේ ප්‍රතිබිම්බේ පිහිටීම අද ගන්න මුලින්. අවසන් ප්‍රතිබිම්බයක් නෙමෙයි මේක. මේ වර්තනය වීම නිසා ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒ ප්‍රතිබිම්බේ තියෙන තැන බලන්නේ කොහොමද අපි?
වර්තන කිරණ දෙක හමු වෙන්නේ කොහෙදද කියලා බලමු. මේ දෙක තමයි පතන කිරණ දෙක. මේක තමයි පතන පෘෂ්ඨය. මේක ඉඳන් පතන කිරණ දෙක, මේ දෙක වර්තන කිරණ දෙක. ඒතර ඔන්නෝයි කිරණ දෙක බලන්න එකට යා කරලා කොහෙද හම්බෙන්නේ කියලා. බලන්නකො මේ දෙක කවදාවත් ඉදිරියට දික් කරා කියලා කවදාවත් හම්බෙන්නේ නැහැ. අර මෙහෙම යන කිරණ දෙක අපසාරී කිරණ දෙකක් මේ විදිහට. මේ දෙක බලන්න පොඩ්ඩක් ආපස්සට දික් කරනවා. අපිට ඉදිරියට දික් කරාම හම්බෙන්නේ නැත්නම් මොකද කරන්න තියෙන්නේ? ආපස්සට දික් කරා. ආපස්සට දික් කරාට පස්සේ පොඩ්ඩක් මම පස්සේ අඳින්නම්. මෙන්න මෙතන තමයි ওই පළවෙනි පෘෂ්ඨයේ වර්තනය වීම නිසා හැදෙන ප්‍රතිබිම්බය තිබෙන්නේ. I1. හරිද? මම මුලින්ම අනිත් ප්‍රකාශ දැන් මෙතන ගිහිල්ලා මේ පෘෂ්ඨය පතනය වෙනවා. මෙතන පරාවර්තක පෘෂ්ඨයක් නිසා නැවත පරාවර්තනය වෙනවනේ. ඒක කරන්න අඳින්න කලින් මම මුලින්ම මේ හැදෙන පළවෙනි ප්‍රතිබිම්බයේ දුර ඒක මම x1 කියලා ගන්නම්. ඒ x1 දුර හොයනවා. හරිද? ඒ x1 දුර හිවීම සිදු කරනවා. බලමු කොහොමද හොයන්නේ කියලා. එතකොට අපි ප්‍රතිබිම්බ මේක තමයි වර්තක පෘෂ්ඨය. වර්තක පෘෂ්ඨයට පවතින ප්‍රතිබිම්බ සත්‍ය දිග දන්නවා. වර්තක පෘෂ්ඨයේ සිට වස්තුවට පවතින සත්‍ය දිග සෙන්ටිමීටර 30යි. ඒක අපි ගානේ දන්නවා. පැහැදිලිද? ඊට පස්සේ දෘශ්‍ය දිග කීයද? දෘශ්‍ය දිග කියන්නේ දෘශ්‍ය පිහිටීමට වර්තක පෘෂ්ඨයේ සිට පවතින දිග. ඒක x1. ඒක තමයි හොයන්න ඕනේ. එහෙනම් මෙතන එන්නේ සම්බන්ධය සත්‍ය දුර හා දෘශ්‍ය දුර අතර එකක් නේද? එහෙනම් මොකක්ද ඕන දාන සමීකරණය? වර්තන n පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර තමයි මෙතනට දාන්න. හරිද? ඊට පස්සේ මොකද්ද බලන්න ඕන? වර්තන මාධ්‍ය මොකද්ද පතන මාධ්‍ය? බලන්නකො මෙන්න මේ කිරණ දෙක බැලුවට පස්සේ වර්තන කිරණ දෙක තමයි මේ දෙක. ඒ දෙක තියෙන්නේ වීදුරු වලනේ. එහෙනම් වර්තන මාධ්‍ය වෙන්නේ වීදුරු. glass. හරිද? ඊට පස්සේ පතන මාධ්‍ය කියන්නේ පතන කිරණ දෙක තියෙන තැන. මේ දෙක තමයි පතන කිරණ දෙක. ඒ දෙක තියෙන වාතයේ ඉන්න මෙතනට ඉන්න ඕනේ ඒ. සත්‍ය ගැඹුර. ඒ කියන්නේ සත්‍ය දුර. වර්තක පෘෂ්ඨයේ සිට වස්තුවට තියෙන සත්‍ය දුර සෙන්ටිමීටර කීයද? 30යි. මේක ඇතුළෙම තියෙන්න ඕන කියලා නීතියක් නෑ. හරිද? මෙහෙන් තියෙන්න පුළුවන් සත්‍ය දිග සෙන්ටිමීටර 30යි. දෘශ්‍ය දිග කීයද? වර්තක පෘෂ්ඨයේ සිට වස්තුවේ ප්‍රතිබිම්බය සෑදෙන තැනට දුරයි. ඒක x1. ඒක තමයි හොයන්නේ. ඒතර අපි දන්නවා ඒ GNA කියලා කියන්නේ NA බෙදීම NG ට. ඒක මම හිතනවා මෙතන ඉන්න හැමෝම දැන් දන්නවා කියලා. ඒතර NA ගේ වටිනාකම 1යි, NG ගේ වටිනාකම 3 බෙදීම 2යි. ඒක ආදේශ කරාට පස්සේ දෙක උඩට ගිහිල්ලා 2 බෙදීම 3ක් වෙනවා. හරිද? මම මේකට එක වෙන වෙනම ආදේශ කරන්න ඕනේ නෑ දැන්. හරිද? 30 බෙදීම x1. එතකොට මෙතනින් අපිට එනවා මෙතන කැපිලා ගිහිල්ලා 15යි. x1 සමානයි උත්තර එනවා සෙන්ටිමීටර 45. හරිද? මෙතනින් එනවා අපිට x1 සමානයි සෙන්ටිමීටර 45. ඒ කියන්නේ පළවෙනි වර්තක පෘෂ්ඨයේ වර්තනය වීම නිසා ප්‍රතිබිම්බයේ දුර I1 සමානයි සෙන්ටිමීටර 45යි. හරි. දැන් මෙතනින් මේක ලියා ගන්නවද මුලින්ම නැත්නම් ටිකක් අපි කරමුද? හරි. ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්නකො ඔයගොල්ලෝ. ඉක්මනට මේ ටික ලියා ගන්න කොටස් ගාලා. ඉක්මනට ලියා ගන්න. එකපාර කියා දෙන්න යනකොට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට මේ ටික ලියා ගන්නකො මුලින්ම. ඉක්මනට ලියා ගන්න.
ඉක්මනට ලියා ගන්න. හරියට මේවා අටරුල් තියලා අඳින්න හරියද? මේ ප්‍රතිබිම්බ පිහිටි මනම් ඒවා ලස්සනට අඳින්න. නැත්නම් ඔයගොල්ලෝ පස්සේ බලද්දී තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගාන හදද්දී මේ කිරණ සරණ ඇඳින්න ඕනේ. නැත්නම් ගාන හදන්න තේරුම් ගන්න අමාරුයි. හරිද? ලියාගෙන ඉවරයිද මේ ටික? නැත්නම් නැහැ කියලා දාන්න. හරි නේද? වකන්නද? ඉවර නෑ කියලා දාලා තියෙනවා. හරි ලියාගෙන. හරි ඉවරයි කියලා දාලා තියෙනවා නේ කට්ටිය. හරි මම එනම් මේ ටික මකන බාන්න. බලමු. දැන් ඔන්න මෙතනින් ගිහිල්ලා වර්තනය වෙලා මෙන්න මේ පරාවර්තක පෘෂ්ඨයේ ගිහිල්ලා පතනය වෙනවා. එතනින් පස්සේ මොකද්ද වෙන්නේ? පරාවර්තක පෘෂ්ඨයකදී වෙන්නේ ආලෝක කිරණ ආවොත් පරාවර්තනය කරලා දාන්නේ. හරිද? එතකොට මේ කෙලින්ම එන ආලෝක කිරණය කෙලින්ම නෙමෙයි පෘෂ්ඨය පතනය වෙන්නේ. එහෙනම් ඒක ආයි අනිත් පැත්තට හරවලා යවනවා. හරිද? මේ කිරණය ආයි පරාවර්තනය කරලා අඳිනවා. දැන් ඒක ඔස්සේම තමයි යන්නේ. එතකොට මට පරාවර්තක කිරණයක් අඳින්න වෙන්නේ මෙන්න මේ මේ පරාවර්තක පෘෂ්ඨය මත පතන කිරණය මතම තමයි අඳින්නේ. හරිද? ඒක ඔස්සේම යනවා. ඊළඟට මෙන්න මේ එන කිරණය. මෙහෙම එන කිරණයකුත් තියෙන ඇන්ගල් වෙලා එන කිරණය. ඒක අපි පතන කෝණයට සමාන කෝණයකින් පතන කෝණය කියලා කියන්නේ මෙතන මේ පරාවර්තක පෘෂ්ඨයට පතන කෝණය. ඒක මේකනේ. ඔන්න ඔය කෝණයට සමාන කෝණයකින් පරාවර්තනය කරලා අඳින්න. හරිද? ඔන්නෝම පරාවර්තනය කරලා මම ඇඳින්න. දැන් ඊට පස්සේ පරාවර්තනය වීම නිසා ප්‍රතිබිම්බයක් හැදෙනවා. මොකද? පරාවර්තනය වීම නිසා දැන් ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒතකොට පරාවර්තක පරාවර්තනය වීම නිසා සෑදෙන ප්‍රතිබිම්බය මම ගන්න පරාවර්තක කිරණ දෙක හමු වෙන තැන බලන්න. හරිද? ඒතකොට පරාවර්තක එක කිරණයක් තමයි මේකට. තවත් එක කිරණයක් තමයි මේක. මේ දෙකනේ පරාවර්තක කිරණ දෙක. ওই දෙක හමු වෙන තැන බලන්න. එතකොට අපිට හොයාගන්න පුළුවන් පරාවර්තනය වීම නිසා සෑදෙන ප්‍රතිබිම්බේ පිහිටි. මේක ආපස්සට දික් කරා. කවදාවත් ඉස්සරහට දික් කරාට මේ දෙන්න හම්බෙන්නේ නැහැ. ආපස්සට දික් කරාට පස්සේ තමයි හම්බෙන්නේ. එහෙනම් පරාවර්තනය වීම නිසා හැදෙන ප්‍රතිබිම්බය I2 තියෙන්නේ මෙන්න මෙතන. හරිද? එතකොට දැන් මම ඊළඟට කලින් විදියටම ඒතන්ට පවතින දුරත් හොයා. ඒ කියන්නේ ඒ ප්‍රතිබිම්බය හැදෙන පිහිටීමත් හොයාගන්න. ඔගොල්ලෝ ඔලල් කාලේදී ඉගෙන ගත්තද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් පරාවර්තනය වීමේදී පරාවර්තක පෘෂ්ඨයේ සිට වස්තුවට පවතින දුරත් පරාවර්තක පෘෂ්ඨයේ සිට
ප්‍රතිබිම්බයට පවතින දුරත් සමානයි. මොකද ආයි කියන්නේ පරාවර්තනය වීමේදී පරාවර්තක පෘෂ්ඨයේ සිට ඒ කියන්නේ මෙන්න මේකේ සිට වස්තුවට පවතින දුර පරාවර්තක පෘෂ්ඨයේ වස්තුව. ඒක එතකොට ඕද පරාවර්තක පෘෂ්ඨයේ වස්තුව ඕ නෙමෙයි. ඒ මොකද්ද I1. ඇයි? පරාවර්තක පෘෂ්ඨයේ මත පතන කිරණ දෙකනේ මේ තියෙන්නේ. ඒ දෙක හම්බෙන්නේ ඔන්න මේ පතන කිරණ දෙක දික් කරා. දික් කරාට පස්සේ හම්බෙන්නේ ඕගෙදි නෙමෙයි I1 ගෙදි. ඕ කියලා කියන්නේ මෙන්න මේ පෘෂ්ඨයට වස්තුව. නමුත් පරාවර්තක පෘෂ්ඨයේ වස්තුව වෙන්නේ I1. ඔන්න ওই දේවල් අල්ලගන්න. ඕව බැරි වීම නිසා තමයි මේ ගණන් හදන්න බැරි. හරිද? පරාවර්තක පෘෂ්ඨයේ පතන කිරණ දෙක හොයාගන්න. ඒ දෙක හම්බෙන්න තැන බලන්න. එතන තමයි වස්තුව තියෙන්නේ. හරිද? එහෙනම් I1 තමයි පරාවර්තක පෘෂ්ඨයේ වස්තුව. එහෙනම් පරාවර්තක පෘෂ්ඨයේ සිට I1ට පවතින දුරයි පරාවර්තක පෘෂ්ඨයේ සිට පරාවර්තනය වීම නිසා සෑදෙන ප්‍රතිබිම්බය තියෙනවනේ. ඒක I2 නේ. අන්න එතනට පවතින දුරයි සමාන වෙනවා. හරිද? දැන් මෙන්න මේ දුර වලින් පරාවර්තනය පෘෂ්ඨයේ තියෙන වස්තුවට තියෙන දුර කීයද? මේ දුර සෙන්ටිමීටර 30යි. එතන ඉඳන් මෙතනට දුර මම හොයාගත්තා 45යි. එහෙනම් පරාවර්තක පෘෂ්ඨයේ සිට වස්තුවට පවතින පරාවර්තක පෘෂ්ඨයේ වස්තුවට පවතින මුළු දිග මේ දිගනේ. ඒ දිග සමානයි සෙන්ටිමීටර 20^45 කියන්නේ 65යි. හරිද? 20^45 කියන්නේ 65යි. එහෙනම් පරාවර්තක පෘෂ්ඨයේ සිට පරාවර්තනය වීම නිසා සෑදෙන ප්‍රතිබිම්බයේ දුර සෙන්ටිමීටර 65. හරි. මම හිතනවා ඒකත් තේරුණා කියලා. හරිද? දැන් ඔන්න පරාවර්තනය වීම නිසා සෑදෙන ප්‍රතිබිම්බයේ පීඩීමත් හොයාගත්තා. දැන් පරාවර්තනය වෙලා ඉවර වෙලා නවතින්නෙත් නැහැ. දැන් ආපස්සට මේ කිරණ දෙක ගිහිල්ලා පරාවර්තක පෘෂ්ඨයේ වැදිලා නැවත ආපස්සටත් එනවනේ. ආපස්සට ඇවිල්ලා මොකද වෙන්නේ? නැවතත් මෙන්න මේ වීදුරු පෘෂ්ඨයේ මේ පෘෂ්ඨයේ මත පතනය වෙනවා. හරිද? පතනය වෙලා නැවතත් මොකක් වෙනවද? වාතයට නිර්ගත වීම සිදු වෙනවා. ඒ කියන්නේ පරාවර්තනයක් නෙමෙයි දැන් වෙන්නේ ආයි වර්තනයක් වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රකාශ ක්‍රියාවලිය කීයක් වෙනවද එහෙනම් ඇත්තටම? එකක් පළවෙනියට මෙතනින් වර්තනය වීම 1, පරාවර්තනය වීම 2, නැවත පරාවර්තනය වෙලා ඇවිල්ලා නැවත මෙන්න මේ පෘෂ්ඨයෙන් වර්තනය වීමත් එක්ක මුළු ප්‍රකාශ ක්‍රියාවලිය කීයක් හැදෙනවද? 3ක් හැදෙනවා. ඒ කියන්නේ ප්‍රකාශ ක්‍රියාවලිය 3ක් කියලා කියන්නේ ප්‍රතිබිම්බත් කීයක් හැදෙනවද? 3ක් හැදෙනවා. එහෙනම් අවසන් ප්‍රතිබිම්බය හොයාගන්න නම් මෙන්න මෙතන වර්තනය වීමත් අඳින්න ඕනේ. හරිද? එතකොට මෙතනදී කෙලින්ම එන කිරණය දැන් පරාවර්තනය වෙලා මේ එන කෙලින්ම කිරණය මේ විදිහට වාතයෙන් නිර්ගත වීම සිදු වෙනවා. ගොඩක් ඇන්ගල් වෙලා එන කිරණය අපි අඳින්න වර්තනය කින්නේ. පොදු අභිලම්භයෙන් කොහෙද දැනෙන්න ඕන? ඉවතට. ඇයි? ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යයට යන්නේ වීදුරු ගහනයි වාතයේ විරලයි. ඒ නිසා ගහනතර සිට විරලතරට යන හින්දා පොදු අභිලම්භයෙන් ඉවතට කිරණේ නැහැ. එහෙනම් මෙතන පෘෂ්ඨයේ වර්තනය වීම නිසා සෑදෙන අවසන් ප්‍රතිබිම්බය. ඇයි? මෙතනින් එහාට තව ප්‍රකාශ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැනේ මෙන්න මේ වීදුරු කුට්ටිය තුල. ඒ නිසා මම එයාට කියනවා මෙතනින් හැදෙන ප්‍රතිබිම්බයට නමක් දෙනවා අවසන් ප්‍රතිබිම්බය කියලා. ඉවරයි. අවසන් ප්‍රතිබිම්බය වර්තක කිරණ දෙක හමු වෙන තැන තමයි තියෙන්නේ. ඒතකොට මේ පෘෂ්ඨයේ වර්තක කිරණ දෙක තමයි මේකයි. මෙන්න මේකයි. ඒ දෙක කවදාවත් ඉදිරියට දික් කරයි කියලා හම්බෙන්නේ නැහැ. පස්සට දික් කරාම හම්බෙනවා මෙන්න මෙතනදී. ආපස්සට දික් කරාට පස්සේ මෙතනදී හම්බෙනවා. ඒක තමයි I3 හෙවත් අවසන් ප්‍රතිබිම්බය. අන්න එතනට පවතින දුර මම හොයනවා දැන් මෙන්න මේ වීදුරු පෘෂ්ඨයේ මේ පෘෂ්ඨයේ සිට. ඒක x2 කියලා දාන්න. හරි. ඉතින් අපි දන්නවා දැන් මේ වර්තක පෘෂ්ඨයේ සිට වස්තුවට තියෙන සැබෑ දිග. දැන් මේ වර්තක පෘෂ්ඨයට වස්තුව එන්නේ I2 දැන්. හරිද? දැන් හොඳට අහගන්න ඕන මුලින්ම පොඩ්ඩක් අහගන්න. මුලින්ම වර්තනය වීමට වස්තුනේ ඕ ඒ වර්තනය වීම නිසා සෑදෙන ප්‍රතිබිම්බය I1 උනා. හරිද? ඊට පස්සේ පරාවර්තනය වෙනෝනේ. ඒ පරාවර්තනය වීමේදී පරාවර්තනය වෙන කිරණයට වස්තුනේ එතකොට I1 කලින් එකේ ප්‍රතිබිම්බය එවත් I1 ඊට පස්සේ පරාවර්තනය වීම නිසා ප්‍රතිබිම්බය උනේ I2. හරිද? නැවත මෙතනදී වර්තනය වෙනකොට වස්තුව වෙන්නේ කවුද? I2. ඒක කොහොමද තහවුරු කරගන්නේ? මම කියුවා වස්තුව තියෙන්නේ පතන කිරණ දෙක හමු වෙන තැන. එතකොට මෙන්න මේ වර්තනය වීමට අදාළ වර්තක පෘෂ්ඨයට අදාළව පතන කිරණ දෙක නේද මේ තියෙන්නේ. මම මේ නිල් පැලෙන් ලකුණු කරන දෙක නේද? පතන කිරණ දෙක. බලන්න කොයි දෙක හම්බෙන තැන
මේ දෙක කවදාවත් ඉදිරියට දික් කරාට හම්බෙන්නේ නැහැ. ආපස්සට දික් කරාට පස්සේ මේ දෙක හම්බෙන්නේ ওই ලස්සනට I2 ගෙදේ නේද? එහෙනම් එතන තමයි මේ වර්තක පෘෂ්ඨයේ වස්තු වෙන්නේ. අන්න එහෙම ඒක හඳුනගන්න. පැහැදිලිද? එහෙනම් අපි දන්නවා මේ වර්තනය වීම නිසා මේ වර්තක පෘෂ්ඨයේ වස්තුවට තියෙන සැබෑ දිග මම දන්නවා. කීයද ඒ දිග? මේ පෘෂ්ඨය නම් මෙතන දිග මේ දිග 20යි මේ දිග 65යි නම් පෘෂ්ඨයේ ඉඳගෙන I2 ට තියෙන දුර සෙන්ටිමීටර 85යි. සැබෑ දිග දන්නවා. u දන්නවා. හොයන්න තියෙන්නේ දෘශ්‍ය දිග. හරිද? වර්තක පෘෂ්ඨයේ සිට ප්‍රතිබිම්බයට පවතින දෘශ්‍ය දිග තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් සත්‍ය දිග දන්නව නම් දෘශ්‍ය දිග හොයද්දිම වාගල් වලට තවත් එන සමීකරණය මොකද්ද? කලින් සමීකරණයමයි වර්තනයෙන් පතන සමානයි සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුර. ආයි දාන්නේ. හරිද? එහෙනම් මෙතන මම ලියනවා වර්තනයෙන් පතන සමානයි සත්‍ය ගැඹුර u බෙදීම දෘශ්‍ය ගැඹුර v. ඒතර වර්තන මාධ්‍ය මොකද්ද? වර්තන කිරණ දෙකනේ මේ තියෙන්නේ. මෙයාගේ වර්තනය වීම නිසා වර්තන කිරණ දෙක තමයි මේ තියෙන්නේ. ඒ දෙක තියෙන්නේ වාතයේ හින්දා වර්තන මාධ්‍ය වෙනවනේ වාතය. පතන මාධ්‍ය කවුද? මේ වර්තක පෘෂ්ඨයේ පතන කිරණ දෙක තමයි මේ නිල් පෑනේ ලකුණු කරලා තියෙන්නේ. ඒතර ඒ දෙක තියෙන්නේ වීදුරු වලින් හින්දා පතන මාධ්‍ය වෙන්නේ වීදුරු. සමානයි සැබෑ දිග. සැබෑ දිග කීයද? අපි හෙව්වා සෙන්ටිමීටර 85යි. අයින් කියවනේ මම. දෘශ්‍ය දිග කීයද? දෘශ්‍ය දිග තමයි x2 කියලා තියෙන්නේ. ඒක තමයි මම හොයන්නත් ඕනේ. හරි. එහෙනම් කොහොමද දැන් ඇප්ලයි කරන්නේ? එතකොට ANG කියලා කියන්නේ NG සමානයි මෙතනින් හදන්නම්. NG සමානයි 3 බෙදීම 2යි. මේක 85 බෙදීම x2 ට සමානයි. x2 සමානයි 85 වැඩි කිරීම 2 බෙදීම 3. එතකොට කොහොමද මේක සුළු වෙනවද? සුළු වෙන්නේ නැහැ නේද? 85 වැඩි කිරීම 2 කියලා කියන්නේ 130 බෙදීම 3ක් නේ. 130 බෙදීම 3 කියලා කියන්නේ කීයද? 56.66. කියන්නේ 56.67 සෙන්ටිමීටර කියලා දාන්න. 6 කියලා නෙන්නේ. අන්තිම උත්තරේ 56.67 සෙන්ටිමීටර කියලා උත්තරේ. හරි. ඔන්න ඔහොම තමයි ගාන හදන්නේ. ටිකක් දීර්ඝ ගානක් සහ ටිකක් හිතෙන අඩු ගාන. හේතුව තමයි එයා මෙතනදී ප්‍රකාශ ක්‍රියාවලිය එකක් විතරක් නෙමෙයි එකපාරින් සමීකරණයක් දාලා හදන්න බෑ. ප්‍රකාශ ක්‍රියාවලියම තුනක් වුණා. හරිද? ඒ වෙන වෙනම එක එක ක්‍රියාවලියේදී හැදෙන ප්‍රතිබිම්බය හොය ගිහිල්ලා අවසන් ප්‍රතිබිම්බ හොයන්න ඕන. හරිද? එහෙම තමයි මේ ගාන හදන්න ඕනේ. කියන්නකො මේ ගානක් පොඩ්ඩක් ඉන්න අය තේරුණාද කියලා. අපහැදිලි නම් ආයි කියන්න ආයි පොඩ්ඩක් සාරාංශයක් විදිහට මම ආයි කියන්න. දාන්න බලන්න තේරුණාද කියලා. ටිකක් එකපාරට හිතනවා අඩු ගානක් මම පිළිගන්නවා. තේරුණා කියලා දාලා තියෙනවා. අනිත් අය දාන්න. වේදන තේරුණාද? හරි ඒ ගමම හදා ගන්න. කිරණ සරණ අඳ ගන්න හරි පිළිවෙලට. ඔව් කියලා දාලා තියෙනවා. හරි මම ලියා ගන්න.
ලියලා ඉවර නම් දාන ලියලා ඉවරයි කියලා. පොඩ්ඩක් මට දාන්නත් බෝඩ් එක බොඳ වෙලාද පේන්නේ කියලා. අවුලක් නැත්නම් අවුලක් නැහැ කියලා දාන්න. අවුලක් නැද්ද බෝඩ්? බොඳ වෙලාවෙම නැද්ද? ක්ලියර් පේනවා. දාන්න කවුරුද? හරි බෝඩ් එක මකන්න යන්නේ පානම් කියන්නේ ඉක්මනට. රෙකෝඩින් බලන කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් හරි විදියට දාලා තියන්න තේරුණාද නැද්ද කියලා මොන හරි මම තේරෙන කොටස් තියෙනවා නම් මම ඊළඟ දවස් මම ඒවා ආයෙ තේරුම් කරන්න. ගොඩක් කට්ටිය රෙකෝඩින් එක බලන්න නුඹ වෙලා තියෙන්නේ ලයිව් එකට එන්න නැතුව. හරිද බෝඩ් එක මකන්නද? දැන් ඉවරයිද? ඔය ලයිව් එකේ ඉන්න කට්ටියව chat එකට දාන්න. මොකද ඔයගොල්ලන්ට දා ආසින් මම බෝඩ් එක මැක්කුත් ඈ. හරි බෝඩ් එක මකනවා මම. කවුරුත් එපා කියලා දාලා නැහැනේ. හරි. එපා කියලා දාලා ඊළඟ 11 වෙනි ගාන try කරන්න කට්ටිය. 11 වෙනි ගාන හදන්න try කරන්න. බලන්න 11 වෙනි ගාන කියන්නේ මොකක්ද කියලා. එක්තරා පාලමක කණුවක් ජලයේ තුනෙන් එකක් ගිලී පවතී. හරිද? පාලම උඩ සිටින ළමයෙකුට පෙනෙන පරිදි, ඒ කියන්නේ පෙනෙන පරිදි කියලා කියන්නේ ওই දෘශ්‍ය ගැන. දෘශ්‍ය දිගක් තමයි කියන්නේ හැන්නේ. හරිද? පෙනෙන පරිදි ඔහු කණුවේ උස සෙන්ටිමීටර් 20ක් ලෙස පවතී. නමුත් කණුවේ සැබෑ දිග සොයන්න. හරිද? මෙන්න මෙහෙම ගඟක් තියෙනවා. ගඟේ පතුල තමයි මේක. එතකොට මේ ගඟේ තුල කණුවක් ගිල්ලා තියෙනවලු. අපොටක් කණුවක් ගිල්ලා තියෙනවලු කීයෙන් පංගුවක්ද? එක්තරා පාලම කණුවක් ජලයේ තුනෙන් එකක් ගිලී පවතී. හරිද? එතකොට කණුවේ සැබෑ දිග තමයි අපෙන් අහන්නේ.
කණුවේ සැබෑ දිග මම x කියලා ගන්නවා. කණුවේ සැබෑ දිග සිම්පල් x කියලා මම ගන්නවා. හරිද? එතකොට අපෙන් උඩ දීලා තමයි උඩින් තමයි ළමෙක් මේ නිරීක්ෂණය කරන්නේ මේ කණුව දිහා. දැන් ඊළඟට මම අඳිනවා මේ කණුවේ පතුල දැන් තියෙන පිහිටීම. ඒ කියන්නේ මේ කණුවේ පතුලේ සැබෑ පිහිටීම තියෙන මෙතන. හරිද? කණුවේ පතුලේ සැබෑ පිහිටීම තියෙන මෙතන. ওই පතුල උඩින් බලන කෙනාට පෙනෙන පරිදි තියෙන තැන මම මුලින්ම ඊට පස්සේ අඳිනවා. ඒක අඳින්න කිරණ සරහන් පාවිච්චි කරනවා. ඒතර පතුලේ සිට යන කිරණ දෙක අඳිනවා. අර මීටර වලින් ගානක් අදින අන්න ඒ වගේම තමයි ඈ. පතුලේ සිට යන කිරණ දෙක අඳිනවා. මේ කිරණ දෙකක් අඳිනවා. අවම වශයෙන් කිරණ දෙකක්වත් ඕනේ ප්‍රතිබිම්බයේ පිහිටීම ගන්න. ඒතර වර්තක කිරණ දෙක තමයි මේ දෙක. මේ දෙක හම්බ වෙන තැන තමයි ප්‍රතිබිම්බයේ තියෙන හම්බෙන්නේ මෙන්න මෙතනදී. ඒ කියන්නේ පතුල උඩින් බලන කෙනාට පේන්නේ හරියට මෙතන තියනවා වගේ නෙමෙයි. මෙන්න මෙතන තියනවා. පැහැදිලිද? හරි. එතකොට ওই පේන පරිදි කියලා කිව්වට පස්සේ කණුව පේන්නේ සෙන්ටිමීටර් මීටර 20ක් උසයි කියලා. එහෙම නේද කියන්නේ? කණුවෙන් සෙන්ටිමීටර් 20ක් ලෙස පෙනෙන පරිදි කියයි. එහෙම තමයි කියන්නේ. එහෙනම් මේ දිග කීයක් වෙන්න ඕනද? පෙනෙන පරිදි දිග කියලා කියන්නේ මේක. හරිද? මේ උඩින් බලන කෙනාට කණුවේ උස වගේ පේන්නේ කණුවේ පතුල පෙනෙන පරිදි තියෙන තැනටයි කණුවේ ඉහළ කෙළවරටයි තියෙන දිග තමයි කණුවේ පෙනෙන පරිදි දිග කියලා කියන්නේ. ඒක මීටර 20යි. හරිද? එතකොට මුළු දිග x නම් කණුවෙන් ගිල්ල තියෙන දිග කීයද? x බෙදීම 3. උඩ කොච්චරක් දිග තියෙනවද? උඩ තියෙනවා යට x බෙදීම 3ක් තියෙනවා නම් උඩ තියෙන්න ඕනේ 2යි x බෙදීම 3. නේද? x ගෙන් x බෙදීම 3ක් අඩු කරන්න. ඒකයි කරේන්නේ. ඒතර යට 3 උඩ තියෙන්න ඕනේ 2යි x බෙදීම 3. හරිද? හරි. එතකොට දැන් මෙතන අපි දන්නවා මේකනේ වර්තක පෘෂ්ඨයේ සිට සැබෑ දිග කණුවේ පතුලේ තියෙන සැබෑ දිග x බෙදීම 3යි. හරිද? වර්තක පෘෂ්ඨයේ සිට කණුවේ පතුල පෙනෙන පරිදි තියෙන පිහිටීමට දිග මම මාක් කරනවා මෙන්න මේ දිගනේ. මේ දිගනේ. ඒ දිග කීයක් වෙනවද? ඒක හොයාගන්න පුළුවන් නේද? මෙතන ඉඳන් මෙතනටම පවතින දිග 20යි. ආයි මෙන්න මේ කණුවේ සිට මුදුනේ සිට මේ වර්තක පෘෂ්ඨය ජල පෘෂ්ඨයට පවතින දිග 2x බෙදීම 3යි. එහෙනම් මේ චූටි දිග කීයද? මේ මුළු දිග 20යි මේ දිග 2x බෙදීම 3 නම් අපිට ඒ දිග එනවා. අර පොඩි දිග එනවා 20 ඍණ 2x බෙදීම 3ක්. ඒ දුරවල් ඔක්කොම ටික අපමු කරා. දැන් මම මේ ගානේ ගන්නවා වර්තක පෘෂ්ඨයේ සිට කණුවේ පතුලට තියෙන සැබෑ දිග. ඒක x බෙදීම 3. හරිද? ඒ වගේම දන්නවා වර්තක පෘෂ්ඨයේ සිට කණුවේ පතුල පෙනෙන තැනට තියෙන දෘශ්‍ය දිග. ඒක 20 ඍණ 2x බෙදීම 3ක්. ඔන්න ওই දිගවල් දෙක ඇසුරේ මොකක් හරි ප්‍රකාශනයක් අරගෙන මම ওই x හොයන්න තමයි යන්නේ. ඒකට හොයන්න තියෙන්නේ කණුවේ සැබෑ දිගට හොයන්න තියෙන ගානේ x තමයි කණුවේ සැබෑ දිග. ඒක විදිහට මම ගත්තේ. ඒක තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර අතර සම්බන්ධයක් නම් තියෙන්නේ අපි මොකද්ද දාන සමීකරණය? වර්තනයෙන් පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. ඒතර මෙතන වර්තන මාධ්‍ය කවුද? පතන මාධ්‍ය කවුද? වර්තන මාධ්‍ය හඳුනගන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙන්න තියෙනවා. වර්තන කිරණ දෙක තියෙන කොයිද කියලා බලන්න. මේ දෙකනේ වර්තන කිරණ දෙක. ඒ තියෙන්නේ වාතය නිසා වර්තන මාධ්‍ය වෙන්නේ වාතය. පතන කිරණ දෙක තියෙන්නේ ජලය නිසා පතන මාධ්‍ය වෙන්නේ ජලය. AW සමානයි සත්‍ය ගැඹුර වෙන්නේ කීයද? x බෙදීම 3යි. හරිද? වර්තක පෘෂ්ඨයේ සිට පතුලට තියෙන සත්‍ය ගැඹුර x බෙදීම 3යි. දෘශ්‍ය ගැඹුර කීයද? 20 ඍණ 2x බෙදීම 3යි. හරිද? ANW කියලා කියන්නේ NW බෙදීම ND. NW ගානේ දීලා ඇති කීයක් කියලාද? 4 බෙදීම 3ක් කියලා දීලා තියෙනවා. උත්තර දාන්න යනකොට සමහරක් වෙලාවට වෙනස් වගේක් දීලා තිබ්බොත් ඉවරයි ඈ. එතකොට කොහොමද මෙතන x බෙදීම 3යි පොදු හරය ගන්න 3 කියලා යන්න. එතකොට උඩ එනවා 60 ඍණ 2x කියලා. මේ යට 3ට උඩ 3 කැපිලා යනවා. සහ 60 ඍණ 2x අනිත් පැත්තට ගුණ කරන්න. එතකොට 60 ඍණ 2x 3 අනිත් පැත්තට ගුණ කරනවා. හරස් ගුණ කරපු එක කරේ 3 වාරයක් x. මුල් කිරීම එහෙම නම් අවුලක් නැහැ කියලා හිතනවා කාටවත්. 4 60න් ගුණ කරාට පස්සේ කීයද? 6 වරක් 4 24යි. ඒ කියන්නේ 240. ඍණ 4 වාරයක් ඍණ 2x කියන්නේ ඍණ 8x සමානයි 3x. ඍණ 8x යා පැත්තට ගියාට පස්සේ ධන 3x එක එකතු වුණාට පස්සේ
අපිට එනවා 8යි 3යි 11යි x සමානයි 240යි x සමානයි 240 බෙදීම 11. හරිද? මීටර වලින් තමයි ගාන උත්තරේ එන්නේ. මොකද මීටර වලින් අපි ආදේශ කරේ. බලන්න උත්තරේ කීයක් දෙන්න කියලා මෙතන සුළු කරාට පස්සේ 240 බෙදීම 11. අපිට උත්තරේ එන්න ඕන 21.8ක් 8යි 1යි. 21.8යි 1යි මීටර උත්තරේ. හරිද? ඔන්න ඔකත් හොඳ ගානක්. ලේසි. අරකට වඩා කලින් හදපු ගානට වඩා නම් ලේසි සමීකරණ එකයි දාන්න ඕනේ. ප්‍රතිබිම්බ එකයි හැදෙන්නේ. හැබැයි මෙන්න මේ විදිහට දුරවල් මාක් කරගත්තේ නැත්නම් මේ ගානත් ගොඩක් කට්ටිය අමාරු කරනවා. මේ ගාන අමාරු කරගන්න ප්‍රධානතම හේතුව තමයි ඔයාලා නිවැරදි විදිහට දුරවල් මාක් කරන්න දන්නේ නැතිකම. මේ සමීකරණ ඇප්ලයි කරන එක මහ දෙයක් නෙමෙයි, මහ ලොකු සමීකරණ නෙමෙයි මේක. හරිද? ඒක අවුලක් නෑ. සමීකරණ ඇප්ලයි කරන ওই සත්‍ය දිග සහ දෘශ්‍ය දිග දැනගෙන ඉන්න එපා. අන්නේ දිගවල් මාක් කරගන්න විදිය තමයි මේ ගානදී ටිකක් අමාරුයි. ඒක හොඳට සැලකිලිමත් වෙන්න. හරිනේ? හරි මම හිතන්නේ මේ ගානක් තේරුණා කියලා. පොඩ්ඩක් දාන්න chat එකට මේකත් තේරුණාද කියලා කට්ටිය. ඉන්න කට්ටිය දාන්න. නම් කිය ඉන්න දෙයක් නැහැ. තේරුණා නම් තේරුණා කියලා දාන්න, නැත්නම් නැහැ කියලා දාන්න. එච්චරයි ඈ. මට දාන්න. ඒ වගේම ලියා ගන්න. රෙකෝඩින් එක බලන කට්ටියක් දාන්න තේරුණාද නැත්නම්. තේරුණාද? ජනිති ඡේදන තේරුණාද? අනගම් ඉන්න එපා ඉතින් දාන්න. එකපාරක් අහුවට පස්සේ චේතන තේරුණාද? බොරුවට දාන්න එපා තේරුණා කියලා. තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා අවංකව කියන්න. හරිද? තේරුම් නැහැ කියලා උන්න දාලා තිබුණා. මම නැවත මේ ගාන කියලා දෙන්නම්. හරි බලන්නකෝ. ගානේ කියන්නේ මේ කණුවක් තියෙනවලු. ඒ කණුව ජලයේ තුල ගිල්ල තියෙනවලු තුනෙන් එකක්. හරිද? ඊට පස්සේ ළමයාට පෙනෙන පරිදි කණුවේ දිග සෙන්ටිමීටර 20යි. ළමයාට පෙනෙන පරිදි දිග කියලා කියන්නේ දෘශ්‍ය දිග. හරිද? ඒක මම කලින් ගානොත් කියා දුන්නානේ. ඒ දිග මීටර 20ක් කියලා දීලා තියෙනවා. සැබෑ දිග තමයි අහන්නේ. එහෙනම් මම කණුවේ සැබෑ දිග x කියලා සංකේතවත් කරනවා. එතකොට කණුවේ ගිල්ල තියෙන දිග කීයද? 3න් එකක්නේ. 3න් එකක් කියලා කියන්නේ x බෙදීම 3. හරිද? එහෙනම් කණුව මේ ජලය තුල තියෙන දිග ජල පෘෂ්ඨයේ සිට කණුවේ පතුලට තියෙන දිග x බෙදීම 3. එතකොට ජල පෘෂ්ඨයේ සිට කණුවේ ඉහළ කොටසේ දිග කීයද? 2x බෙදීම 3. මුළු දිග x ඇතුලේ x බෙදීම 3ක් තියෙනවා නම් එළියේ කීයක් තියෙන්න ඕනද? 2x බෙදීම 3. x ගෙන් x බෙදීම 3ක් අඩු කරන්න. එච්චරයි කරේ. පැහැදිලිද? හරි. ඔන්න එහෙම දුරවල් ටික ලකුණු කරා. දැන් අපි ගාන හදන්නේ. දැන් ඊට පස්සේ මොකද්ද කරේ මම? මේ කණුවේ පතුල තියෙන්නේ මෙන්න සැබෑවටම තියෙන්නේ මෙතන. හරිද? හැබැයි අපි දන්නෝ උඩින් නිරීක්ෂණය කරොත් කණුව පතුල මොකක් වෙලාද අපිට පේන්නේ? ඉස්සිලා වගේනේ පේන්නේ. සත්‍ය පිහිටීමට වඩා ඉස්සිලා වගේ තමයි පේන්නේ. අන්නේ කණුවේ පතුලේ පිහිටීම, ඒ කියන්නේ පෙනෙන පරිදි පිහිටීමට තියෙන දුර වර්තක පෘෂ්ඨයේ සිට දුර මම හොයාගන්න. හරිද? ඒ දුර හොයන්න මුලින්ම කිරණ දෙකක් අඳින්න. පතුලේ සිට යන කිරණ දෙකක් අඳින්න. කොහොම යන කිරණ දෙකයි පතුල දිහානේ නිරීක්ෂණය කරන්නේ. පතුල පෙන්න පරිදි තමයි අඳින්නේ. එතකොට පතුලේ යන කිරණ දෙකක් අඳින්න. ඒ දෙකේ වර්තක කිරණ දෙක හමු වෙන්නේ මෙන්න මෙතන. එතන තමයි පතුලේ ප්‍රතිබිම්බේ තියෙන්නේ. ඒ කියන්නේ උඩින් බලන කෙනාට පතුල පේන්නේ හරියට මෙන්න මේ ලක්ෂ්‍යය තියෙනවා. එහෙනම් මේ දුර තමයි. මෙන්න මේ දුර තමයි අපිට දෘශ්‍ය දිග වෙන්නේ. පතුලේ පිහිටීමට දෘශ්‍ය දිග වෙන්නේ ඔය දිග. හරිද? ඒ දිග ඉතින් මම හොයන්න දැන් කණුවේ පෙනෙන පරිදි දිග මීටර 20ක් කියලා දුන්නානේ. පෙනෙන පරිදි දිග කියලා කියන්නේ කණුවේ මුදුනේ සිට මෙන්න මේ කණුවේ පතුල පෙනෙන පරිදි තැන තියෙනවනේ. කණුවේ පතුල අපිට පේන තැන තියෙනවනේ. අන්න එතනට තියෙන දුර තමයි දෘශ්‍ය දිග වෙන්නේ. ඒක මීටර 20යි. හරිද? එතකොට මේ මුළු දිග 20යි. ඊට පස්සේ මේ කණුවේ මුදුනේ සිට මෙන්න මේ ජල පෘෂ්ඨයේ තියෙන දිග 2x බෙදීම 3යි නම් මේ දිග කීයක් වෙන්න ඕනද? 20 2x බෙදීම 3ක් වෙන්න ඕනේ. ඇයි?
මේ මුළු දිග 20යි මේ දිග 2x බෙදීම 3 නම් මේ දිග 20 වෙන 2x බෙදීම 3. හරිද? ඔන්න මම x අතුරෙන් දෘෂ්ටි දිග. ඒ කියන්නේ පතුලේ අණුවේ පතුල පෙනෙන තැනට දුර වර්තක පෘෂ්ඨයේ සිට තුන දුර මම x අතුරෙන් වහගන්නවා. දැන් ඊළඟට තේරෙන්නේ වර්තනයෙන් පතන සමාන සත්ත්ව ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර දා. ඒතර මෙතන වර්තන මාධ්‍ය වෙන්නේ වාතය, ජලය තමයි පතන මාධ්‍ය වෙන්නේ. එතකොට සත්‍ය දිග කියලා කියන්නේ අපි දැන් පතුල දිහා තමයි නිරීක්ෂණය කරන්නේ. එතකොට වර්තක පෘෂ්ඨයේ සිට පතුලට තියෙන සත්‍ය දිග x බෙදීම 3යි. වර්තක පෘෂ්ඨයේ සිට පතුලේ පෙනෙන පරිදි තැනට තියෙන දිග 20 වෙන 2x බෙදීම 3. ඒක තමයි දෘශ්‍ය දිග කියලා කියන්නේ. ඒක එතනට ආදේශ කරන්න. ඊට පස්සේ ගාන සුළු කරලා x හොයන්න. හරිද? එතකොට x තමයි මේ මේ කණුවේ සැබෑ දිග වෙන්නේ. හරිද? ඒක තමයි හොයන්න තියෙන ගාන. ඒකයි මම කෙලින්ම x කියලා දාගත්තේ. මේ දුරවල් මාක් කරන්න නේද කෙලින්ම x කියලා දාලා මෙන්න මේ දුරවල් දෘශ්‍ය දිග සහ සැබෑ දිග x අතුරේ මාක් කරේ ඒක. කෙලින්ම උත්තර එනවා එතකොට. දැන් තේරුණාද කියලා දානවා තේරුම් නැති කෙනා. මම නැවතත් ගාන සාරාංශයක් විතර කියනවා. තේරුණාද කියලා දාන්න දැන්. නවුලන්නේ නැහැ කියලා දැන් දාලා තියෙනවා. ආයෙ බලන්න තේරුණා නම් ආයෙ ගෙදරදී තායි පාඩම් කරද්දි නැවත බලන්න මම කිව්ව මොනවද කියලා කරුණුත් එක්ක. ඔය හැම වෙලෙම වැදගත් වෙන්නේ මේ රූප සරහන. මේ රූප සරහන ඇන්දේ නැත්තම් අපිට මේ ගාන හදන්න හරි අමාරුයි. රූප සරහනක් වැදගත් වෙන්නේ ඒක. විතරවල් මාක් කර ගැනීම තමයි ගොඩක් කට්ටියට අමාරු වෙන්නේ. අතෙන්ට ප්ලේ කරන එක කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ. විතරවල් මාක් කරගත්තා. හරි ඉක්මනට ලියාගන්න. මට ලියා ගන්න. අපි ඊළඟ කොටසට යනවා. මම උතරින් හැදුවේ නැත්තේ එක ගානයි. මොකද්ද හදුනේ නැති ගාන 9 වෙනි ගාන. 8 වෙනි ගාන වගේමනේ. ඒ නිසා මම ඔක්කොම හදලා වැඩක් නැහැ. ඔයගොල්ලන්ට තනියෙන් try කරන්න ගාන තියෙන්න ඕන තමයි 9 වෙනි ගාන තනියෙන් හදන්න දුන්නේ. ඒක අනිවාර්යෙන් ගෙදරදී try කරන්න ඕන. 8 වෙනි ගාන බලලා 9 වෙනි ගාන try කරන්න. ඔය 8යි 9යි 11යි කියන ගණන් තුනම එකවන්න. ඒ නිසා ඔය තුන එකට පාඩම් කරන්න. එකට බලන්න. ගෙදරදී පාඩම් කරද්දී එකට බලන්න ඔය 8යි 9යි 11යි කියන ගණන්. ඔය 7 වෙනි ගානයි 10 වෙනි ගානයි තමයි ටිකක් විශේෂ ගණන් දෙකකට තිබ්බේ. හරිද? ඔය 8යි 9යි 11ත් ටිකක් අමාරුයි දුරවල් මාක් කිරීම හරියට කරේ නැහැ. නැත්නම් සමීකරණ වලට ඇප්ලයි කිරීම නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි බෝඩේ මකන්න ඊළඟ කොටසට යන්නද? පුළුවන් තරම් ලයිව් ක්ලාස් එකටම එන්න බලන්න. හරිද? රෙකෝඩින් එක බලන්න ඉන්න එපා. එකක් තමයි රෙකෝඩින් එක බලන්න ගියාට පස්සේ ඔයගොල්ලෝ හරියට ඔක කරන්නේත් නැහැ. එක්ක ස්පීඩ් එක වැඩි කරලා 2x දාලා බලනවා. හරිද? ඉක්මනට ඉවර කරගන්නනේ අරමුණ තියෙන හැමෝටම රෙකෝඩින් එකක් බලද්දි. ඒතකොට ඉතින් කරන්නේ ස්පීඩ් එක වැඩි කරලා බලනවා. හරිද? ඒතකොට ඒකේ තියෙන මොකක්ද අහිතකර ප්‍රතිඵලය? ස්පීඩ් එක වැඩි කරලා බලද්දි සමහරක් වෙලාවට අර මං කියා දෙන්න අර ගැඹුරු සාර කටු කරුණු එහෙම ඔයගොල්ලන්ගේ ඔළුවට යන්නේ නැහැ. අර පොඩ්ඩයි ඔළුවට යන්නේ. හරිද? ඔයගොල්ලෝ හිතන ඔයගොල්ලන්ට තේරෙනවා කියලා එහෙම ස්පීඩ් එක වැඩි කරලා බලද්දි නමුත් ඔයගොල්ලන්ට අර 100ට 100 ඔළුවට ග්‍රහණය කරගන්න බෑ. වැඩි ස්පීඩ් එක වැඩි කරලා බලද්දි. අර හරියටම ඔන්න රෙකෝඩින් එක බලන කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් කට්ටිය හරියට කරන්නේ නැහැ නේ. එක්ක භාගයක් බලනවා ඊට පස්සේ භාගي
වෙන දවසක බලනවා. එහෙම වැඩක් නැහැ. හරිද? ඒ නිසා හැමෝම පුළුවන් නම් ලයිව් ක්ලාස් එකට ඇවිල්ලා මෙතනින් වැඩේ ඉවරයක් කරලා යන්න. ඒක තමයි වෙන්න ඕන. හරිද? එතකොට මේ පැය 3න් හෝ 3-4න් වැඩේ ඉවරයි. ෆිනිෂ්. ආයි ගෙදරදී වෙන වැඩ පාඩම් කරන්න විතරයි තියෙන. ආයි රෙකෝඩින් එකක් බලන්න දෙයක් නැහැ. පුළුවන් නම් ඒකට එන්න. දැන් ලයිව් එකට එන්න හැමෝම. පුළුවන් නම් නෙමෙයි අනිවාර්යෙන් එන්න හැමෝම ලබන සතියේම. අද ගොඩක් කට්ටිය ලයිව් එකට ඇවිල්ලා තියෙන අඩුයි. හරිද? ඊයේ සතිය වලට සාපේක්ෂව ගොඩාක් අඩුයි අද ලයිව් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. සාධාරණ හේතු ඇති. නමුත් මම දන්නවා මෙතන සාධාරණ හේතු වලට වඩා ගොඩක් කට්ටිය ඌමනාවෙම තමයි කට් කරන්නේ. රෙකෝඩින් එක බලන්න තියෙන හින්දා. ඊළඟ සතියේ නම් ඒ නිසා රෙකෝඩින් එක දෙන්නේ සුළු අවශ්‍යම කට්ටියට. ඒ කියන්නේ එන්නම බැරි සාධාරණ හේතු තියෙන කට්ටියට විතරයි. ඒක හොඳට මතක තියාගන්න. හරිද? මොකද අනිත් දේ තමයි ඔයගොල්ලෝ මෙතන ලයිව් එකට ආවෙ නැතුනට පස්සේ පොඩි දෙනෙක් ආවට පස්සේ මම දන්නේ නැහැ ඔයගොල්ලෝ පාඩම තේරුණාද? මම ස්පීඩ් එක ගන්න ස්පීඩ් එක වැඩිද? ඒක මම දන්නේ නැහැනේ. මටත් සපෝට් එකක් ඔයගොල්ලෝ ලයිව් ක්ලාස් එකට එන්නේ. හරිද? හොඳට මතක තියාගන්න. ඔයගොල්ලන්ටත් හොඳක් මටත් හොඳක් දෙගොල්ලන්ටම හොඳක් ඔයගොල්ලෝ ලයිව් ක්ලාස් එකට එන්නේ. ඒ නිසා හැමෝම ඊළඟ සතියේ ඉඳන්වත් මේ රෙකෝඩින් එක බලලා ලයිව් ක්ලාස් එකට එන්න. හරිනේ? හරි. මම හිතන ඉවරයි කියලා ලියාගෙන මේක. නිතිමත එනවා තමයි සාමාන්‍යයෙන් රැයට ඔන්ලයින් එකක් බලද්දි ලැප්ටොප් එකක් ඉස්සරහා බලද්දි නිතිමත එන එක සාධාරණයි. හරිද? නමුත් ඉතින් විවිධ කට්ටක් කන්න ඕනේ. දැනකට එන්න නම් යම්කිසි කට්ටක් කන්න ඕනේ. දැන් ඒරල් මෙතනදි කරන්න ඕන දේ මෙතනදි කරන්න. දැන් අපිට ඕනේ අනිවාර්යෙන් ඒරල් හොඳ රිසල්ට් එකක් දාන්න. මේක නිකන් ලේසියෙන් කරන්න බෑ. හරිද? ඒ තුනක් දාපු හැමෝම ලොකු කට්ටක් ඒරල් පීරියඩ් එක තුල කාලා තමයි දැම්මේ. නීති මරලා එහෙම තමයි කරේ. හරිද? නැතුව මේ නිකන් නිදාගෙන ඉඳලා කවදාවත් හොඳ ප්‍රතිඵලයක් එන්න සීන දකින්නවත් එපා. හරිද? මහන්සි වෙන්නේ නැත්නම් කවදාවත් සීන දකින්නවත් එපා. ඒක හොඳට මතක තියාගන්න. හරි. බලන්න ඊළඟ කොටස ජලය තුල ඇති ආලෝක ප්‍රභවයක් මගින් ජල පෘෂ්ඨය දීප්තිමත් වන ප්‍රදේශයේ වර්ගඵලය සෙවීම. ඔන්න හරි ලස්සනම සංසිද්ධියක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔය සමහරක් හොටෙල් වල පූල් වල යටින් මොකක් හරි යටින් ලයිට් එකක් පත්තු කරාට පස්සේ ඒ පූල් එකේ වටේට ඒ පූල් එකේ මැද ඇදෙනවා ආලෝක ලපයක්. ඒක දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඔක හොටෙල් වල සාමාන්‍යයෙන් තියෙනවා. විලා වල පූල් වල හොටෙල් වල තියෙන පූල් වල එහෙම ඔක තියෙනවා. යටින් බල්බ් එකක් පත්තු කරලා තියෙනවා පතුලේ. ඒ බල්බ් එකේ පත්තු වීම නිසා ওই පූල් එක උඩ පෘෂ්ඨයේ ජල පෘෂ්ඨයේ හැදෙනවා ආලෝක ලපයක්. ඒ සාමාන්‍ය ප්‍රතු ඔය වගේ ආලෝක ලප තමයි දාන්නේ. ආලෝක විදුලි බල්බ තමයි පත්තු කරන්නේ. එතකොට ලස්සන ආලෝක ලපයක් ඇති වෙනවා. අලංකාරයට තමයි මේ වැඩේ කරන්නේ. හරිද? ඔන්න ඕක වෙන විදිය අපිට ආලෝකයේ මගින් නිරූපණ පැහැදිලි කරන්න පුළුවන්. හරියටම හැදෙන්නේ ඔක වෘත්තාකාර ආලෝක ලපයක්. මේක කොහොමද වෘත්තාකාර ආලෝක ලපයක් විදිහට හැදෙන්නේ? ඇයි ඒ ආලෝක ලපේ යම් කිසි සීමාවකට විතරක් සීමා වෙන්නේ පූල් එකම වටේටම හැදෙන්නේ නැත්තේ ඇයි කියලා අපි මේ මෙතනදී අපිට උගන්වන්න පුළුවන්. ඒ කියන්නේ ආලෝකයේ මගින් ආලෝකයේ අපි දැන් ඉගෙන ගත්ත කොටස් වලින් තේරුම් ගන්න පුළුවන්. හරි. අපි බලමු ඔය මොකද්ද කරන්නේ කියලා. මම අදිනවන ජල පෘෂ්ඨය. මේක තමයි ජල පෘෂ්ඨය. එතකොට ජල පෘෂ්ඨයේ පතුලේ තියෙනවා ආලෝක ප්‍රභවය. මේක තමයි ආලෝක ප්‍රභවය. ඉස්කිලා දාන්න. හරිද? ඔය මම රූප සරාණේ ඇදලා තියෙන පළවෙනි ඔයගොල්ලෝගේ ටියුට් එක උඩම තියෙන මාතෘකාවට යටින් තියෙන රූප සරාණ බලන්නකෝ. ඔය ආලෝක ලපේ ඇති වෙන දේ ඇදලා තියෙනවා. මම මෙතනදී බෝඩ් එකෙත් ඇදලා පෙන්නනවා. දැන් මම මේ උඩින් මේක නිරීක්ෂණය කරනවා. ඇහැ තියෙන උඩ. එතකොට එහෙනම් ඇහැ උඩ තියෙන නිරීක්ෂණය කරද්දී වස් මේ මෙන්න මේ ආලෝක මෙයා දිහානේ ආලෝක ප්‍රභවය දිහා නිරීක්ෂණය කරන්නේ. එහෙනම් වස්තුවෙන් නෙමෙයි. වස්තුවෙන් තමයි හැම වෙලේම ආලෝක කියලා යන්නේ ඕනේ. දැන් යන ආලෝක කියන ටිකක් අපි අන්තිම. හරිද? මෙන්න මේ විදිහට ආලෝක කියන කීපයක් යනවා. බලමු කොහොමද? ඔන්න මේ විදිහට පතන වෙන ආලෝක කියන්නේ මේ විදිහට යනවා. මේ විදිහට පතන වෙන ආලෝක කියන්නේ මේ විදිහට යනවා. මේ පැත්තෙන් මේ විදිහට පතන වෙන ආලෝක කියන්නේ මේ විදිහට යනවා. ඔන්න බලන්න එක්තරා අවස්ථාවකදී මේ විදිහට කිසිදු බාධාවකින් තොරව මේ ආලෝක කිරණ ජල පෘෂ්ඨයේ වර්ධනය වෙලා වාතයෙන් නිර්ගත වීම සිදු වෙනවා. හැබැයි යම් එක් මොන්න මෙතනින් එහාට හැදෙන මෙතනින් යන ආලෝක කිරණේ පොඩි වෙනසක් වෙනවා. මොකද්ද බලන්න සිදුවෙන වෙනස? මේ විදිහට යන ආලෝක කිරණය
මේ ජල පෘෂ්ඨය දැන් පතනය වෙන්නේ අවදි කෝණයට සමාන කෝණයකින්. හරිද? මේ හැම ආලෝක කිරණයකම පතන කෝණය අවදි කෝණයට වඩා කුඩායි. මෙතන මේ ආලෝක කිරණේ දැන් මෙන්න මේ මෙතනින් නිකුත් වෙන ආලෝක කිරණේ පතන කෝණය අවදි කෝණයට සමාන වෙනවා. අපි දන්නවා මේ කිරණ ගමන් කරන්නේ ගහනතර සිට විරලතර මාධ්‍යයනේ. අපි දන්නවා ආලෝක කිරණ ගහනතර සිට විරලතර මාධ්‍යයට යනකොට වෙන්න පුළුවන් සංසිද්ධීන් තුනක් තියෙනවා. එක්ක දෙවෙනි මාධ්‍යයට වර්තනය වෙන්නේ. ඒක තමයි පළවෙනිම සංසිද්ධිය. හරිද? නැත්නම් අවදි අවස්ථාවට භාජනය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන්න පුළුවන්. අපි ওই දේවල් ගැන පළවෙනි සතියේද පළවෙනි සතියේ මම මතක විදියට කතා කරා. එතකොට ওই තුනේ මොකද්ද වෙන්නේ කියලා බලන්න කලින් මම හොයන්නේ කියලා කිව්ව මොන කෝණයද? අවදි කෝණය හොයාගෙන ඉන්න ඕන කියලා කිව්වනේ. අපි ඒ වගේ ගන්නොත් හැදුවා. ඒතර අවදි කෝණයට වඩා කුඩයි නම් පතන කෝණය මොකද්ද වෙන්නේ ওই සංසිද්ධීන් තුනේ? පළවෙනි සංසිද්ධිය. ඒ කියන්නේ වර්තනය වීම තමයි සිදු වෙන්නේ. පතන කෝණය අවදි කෝණයට වඩා කුඩයි නම් දෙවනි මාධ්‍යයට වර්තනය වීම සිදු වෙනවා. පතන කෝණය අවදි කෝණයට සමාන වුණ විට මොකද්ද වෙන්නේ? අවදි අවස්ථාවට භාජනය. පතන කෝණය අවදි කෝණයට සමාන වුණාට පස්සේ අවදි අවස්ථාවට භාජනය. ඊළඟ සංසිද්ධිය වෙන්නේ පතන කෝණයට වඩා අවදි කෝණයට වඩා පතන කෝණය ලොකු වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. හරිද? දැන් මෙතනදී පතන කෝණය අවදි කෝණයට සමාන වීම නිසා අවදි අවස්ථාවට භාජනය වෙනවා. අවදි අවස්ථාවේදී මොකද වෙන්නේ? කිරණය වර්තක පෘෂ්ඨය ඔස්සේ තමයි යන්නේ වර්තනය වෙන්නේ. හරිද? මම මේ පැත්තේ මේ විදිහට කිරණ ටිකක් අඳිනවා. මේ පැත්තට යනෝනේ ආලෝක කියන දෙපැත්තට විහිදෙනවා. දෙපැත්තට කියන්නේ මේ තල මං යන්නේ ද්විමානව මේවා රූප සරණ. හැබැයි යෝග ත්‍රිමානව ගත්තොත් මේ හතර වටේටම ওই විදිහට ආලෝක කිරණ ගමන් කරනවා. හරිද? හතර වටේටම ආලෝක කිරණ ගමන් කිරීම සිදු වෙනවා. හරිද නේද? මට හැබැයි ත්‍රිමාන වස්තුවක් අඳින්න බෑනේ මේ ත්‍රිමාන තලයේ. ඒ නිසා මේ ද්විමාන තලයේ මං ඇඳලා තියෙන්නේ මේ විදිහට යනවා. එහෙම නැත්නම් හතර වටේටම ගමන් කරනවා. හතර වටේටම ගිහිල්ලා මෙන්න මෙතන මේ යම් පරාසයකදී අවදි කෝණයට සමාන වුණාට පස්සේ පතන කෝණය ඒ කිරණේ යන්නේ වර්තක පෘෂ්ඨය ඔස්සේ. හරි. මේ පැත්තට තදිනවා. මොනවම යනවා. කිසිදු අවුලක් නැහැ. තාම අවදි කෝණයට වඩා කුඩායි. නිර්ගත වෙනවා දෙවෙනි පෘෂ්ඨයකට, දෙවෙනි මාධ්‍යයට. තාම අවුලක් නැහැ. තාමත් කුඩායි. ඔන්න දැන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ යන පතන කෝණය මේ යන පතන කිරණේ පතන කෝණය අවදි කෝණයට සමාන වෙනවා. ඒ නිසා මේ ආලෝක කිරණය මොකක් වෙනවද? අවදි අවස්ථාවට භාජනය වීම සිදු වෙනවා. මේ ආලෝක කිරණය අවදි අවස්ථාවට භාජනය වීම සිදු වෙනවා. හරි. අවදි අවස්ථාවට වෙනකම් කිරණ ටික මම ඇඳලා. තවත් මම අදින්නම් තවත් ආලෝක කිරණ එහාට යන්න පුළුවන්. ඒ යන ආලෝක කිරණ වලට මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඔන්න මෙහෙම යනවා තවත් ආලෝක කිරණ. එතකොට දැන් මේ යන ආලෝක කිරණේ පතන කෝණය අවදි කෝණයට වඩා මොනව වෙනවද? අයි පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙනවා. අපි දන්නවා පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙනවා නම් ඒ ආලෝක කිරණය මොන සංසිද්ධියකද භාජනය වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. එහෙනම් මෙතනදී කිරණය පරාවර්තනය වීම සිදුනවා. ඒ කියන්නේ වාතයට නිර්ගත වෙන්නේ නැහැ. මේ පැත්තෙනුත් අදින්න. ඔක හතර වටේම වෙනවා. හරිද? යන වෘත්තාකාර ප්‍රදේශයක තමයි අතන මොක වෙන්නේ. ඒක ත්‍රිමානව දකින්න බලන්න ඔයගොල්ලෝ. මට ඒක ඇඳලා පෙන්නන්න බෑනේ. ඔන්න මේ යන කිරණ මෙතනින් එහාට යන සීලම් කිරණ පළවෙනි මාධ්‍යයෙන් පරාවර්තනය වීම සිදු වෙනවා. ඒ කියන්නේ උඩින් බලන කෙනාට ආලෝකය පේන්නේ මෙන්න මේ සීමාව තුල දෙක අතර විතරයි. මෙන්න මේ රතු පාට පෑනෙන් දක්වන සීමා දෙක ඇතුළත තියෙන ආලෝකය විතරයි මේ උඩින් බලන කෙනාට පේන්නේ. ඇයි මොකද මේ සීමාව තුල තියෙන ආලෝක කිරණ විතරයි නේද වාතයට නිර්ගත වෙන්නේ. ඉතින් ඇහැ පැත්තට ආලෝක කිරණ ආවොත් විතරයි නේද ඒක පේන්නේ. ඒතර මේ ආලෝක කිරණ එන්නේ මෙන්න මේ සීමාව තුල විතරයි. හරිද? මෙතනින් එහාට තියෙන කිරණ වාතයට නිර්ගත වෙන්නේ නැති නිසා ඇහැ දෙසට එන්නේ නැහැ. ඒතර ඒ පැත්ත දීප්තිමත් වෙලා අපිට පේන්නේ නැහැ. ආලෝක කිරණ එන්නේ නැති නිසා. පැහැදිලිද? මෙන්න මේ සීමාවට අදාළව විතරයි එන්නේ. ඒතකොට මේක තියෙන්නේ ද්විමානව නෙමෙයි ත්‍රිමානවින්ද මේක හතර වටේම ඇති වෙනවනේ මේ විදිහට ආලෝක ලපේ. ඒ නිසා මේක ඇති වෙන්නේ වෘත්තාකාර ප්‍රදේශයක් වගේ තමයි මේ ආලෝක ලපේ අපිට දිස්සේ. හරිද? මේක හරියට අපිට පේන්නේ වෘත්තාකාර ප්‍රදේශයක්. මේක ද්විමානව වල දකින්න බලන්න. ওই රූප සරහණය ටිකක් මම ඇඳපු එකටත් වඩා හොඳට ඇඳලා තියෙනවා. හරිද? ඔයගොල්ලෝ ටියුබ් එකේ බලන්න.
ඔයගොල්ලෝ හැමෝටම ටියුට් එක හම්බෙලා නැද්ද? ඒ ටියුට් එකේ බලන්න රූප උඩින්ම තියෙන රූප සරණ. ඒ රූප සරණේ මම ඔය ආලෝක දීප්තිමත් වන ප්‍රදේශය අලු පාටින් මාක් කරලා තියෙනවා. හරිද? කොහොම තමයි ඔය ආලෝක ලපේ ඇති වෙන්නේ. පොඩ කාය යහගන්න ආය චුට්ටක් කියා දෙන්න. මෙහෙම යටින් ආලෝක ප්‍රභාවයක් තිබ්බට පස්සේ ආලෝක කිරණ හතර පැත්තටම නිකුත් වෙනවා. දෙපැත්තකට විතර නිකුත් වෙලා ඉන්නේ. මේ වටේටම යමන් කිරීම සිදු වෙනවා. තේරුණාද? කොහොම වටේට ගමන් කරද්දී පතන දැන්ට මෙන්න මේ ප්‍රදේශය තුලදී පතන කෝණය අවදි කෝණයට කුඩායිනේ. කුඩා පතන කෝණනේ තියෙන්නේ. ඒ නිසා දෙවෙනි මාදයට වර්තනය වීම සිදු වෙන මෙන්න මේ සීමාව තුල. නමුත් මේ මෙතනින් එහාට යන කිරණය අවදි අවස්ථාවට භාජන වන හේතුව තමයි මේ කිරණයේ පතන කෝණය අවදි කෝණයට සමානයි. ඒ නිසා මෙතනින් යන කිරණය දෙවෙනි මාදයට යන්නේ නැහැ. නමුත් වර්තක පෘෂ්ඨයේ ඔස්සේ ගමන් කිරීම සිදු වෙනවා. එතනින් එහාට පතනය වන චීනම් කිරණවල පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි නිසා ඒ කිරණ දෙවෙනි මාදයට වර්තනය වෙන්නේ නැහැ. ඒ සියලුම කිරණ ආයි පළමු මාත්‍යයටම පරාවර්තනය වෙනවා. ඒවත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා. පැහැදිලිද? ඒ නිසා එතනින් එහාට තියෙන ආලෝක කිරණ ඇහැ පැත්තට එන්නේ නැති නිසා ඒ ප්‍රදේශය දීප්තිමත් වෙලා පේන්නේ නැහැ. ආලෝක කිරණ එන්නේ මෙන්න මේ ප්‍රදේශයට අදාළව විතරක් නිසා වාතයට ඒ ප්‍රදේශයේ විතරක් අපිට දීප්තිමත් වෙලා වෘත්තාකාර ලපයක් වගේ අපිට පේනවා. ඔක වෘත්තාකාර වුණේ කොහමද? හතර පැත්තටම ඒ කියන්නේ වටේටම ওই විදියට ගියපු නිසා. පැහැදිලිද? දෙපැත්තකට විතර නෙමෙයි හතර පැත්තටම ආලෝක කිරණ එනවා. මේ පැත්තකට යනවා අනිත් පැත්තට හැම පැත්තටම ගිහිල්ලා ඔක වටේටම වෙලෙන්දා හරියට ඔක ලපේ පේන්නේ අපිට වෘත්තාකාරව. සමහර කට්ටිය මෙතන ඉන්න කට්ටිය ඔක දැකලා ඇති. හරිද? ඔක හරි අපූර්ව සංසිද්ධියක්. අවදි අවස්ථාව සහ අවදි කෝණය ඇතුලින් පැහැදිලි කරන්න පුළුවන් ලස්සන සංසිද්ධියක්. ඔන්න කවදා හරි ඔයගොල්ලෝ ඔය වගේ හොටෙල් එකක ඔය වගේ ලස්සන විදියට හදලා තියෙන ලයිට් එකක් ගහලා පූල් වල තියෙන ගිහිල්ලා බලද්දී ආයෙ ඔක මතක් වෙන්න ඕන. ෆිසික්ස් වලින් කොහොමද මේක උනේ කියලා. හරිද? ඒක තමයි තියෙන්නේ. අපි එදිනදා ජීවිතයේ දකින්න දේවල් වල ගොඩක් දේවල් ඇතුලේ හැංගිලා තියෙන්නේ මොකද්ද? ෆිසික්ස්. හරිද? භෞතික විද්‍යාව ගොඩක් දේවල් වල හැංගිලා. හොඳ ඔන්න තවත් එක උදාහරණයක්. හරිද? හරි. මේක තේරුණාද කියලා කියන්නේ? මෙන්න මේක තමයි ආලෝක ලපය. මෙන්න මේ ප්‍රදේශය තමයි මම මේ පාට කරන ප්‍රදේශය තමයි. එතකොට දීප්තිමත් වෙලා පේනවා. හරි. මේ සංසිද්ධිය පැහැදිලි කිරීම තේරුණාද හැමෝටම? කියන්න බලන්න. රූප සරණ මාක් කරලා තියෙන මේ තියෙන දීප්තිමත් ප්‍රදේශය. දීප්තිමත් ප්‍රදේශය. මේ තියෙන අඳුරු ප්‍රදේශය. මේක පේන්නේ. මේ පැත්තේ වල ආලෝකය පේන්නේ. මේ අඳුරු ප්‍රදේශය. තේරුණාද මේ සංසිද්ධිය පැහැදිලි කිරීම? පොඩ මට නම් වලින් අහන්න බෑ. චේතන ජනිති සජාන් තේරුණාද? විද්‍යාර්ථිනෝ තේරුණා කියලා දාලා තියෙනවා. මම හිතනවා ඇත්තටම තේරුණා ඇති කියලා. හරිද? බලමුකෝ පොඩ්ඩක් ඔය රූප සරණ යටින් කියලා මේ කරුණු යටතේ තියෙන්නේ මොනවද කියලා. ඔයගොල්ලෝ ලියන්න දෙයක් නැහැ ටයිප් කරලාමයි තියෙන්නේ. හරිද? ඊට රූපයේ දැක්වෙන ආකාරයට ඔයගොල්ලෝ කියවන්න. ඊට රූපයේ දැක්වෙන ආකාරයට ආලෝක ප්‍රභවය ජල පෘෂ්ඨයට යටින් තැබූ විට එම ආලෝක ප්‍රභවයෙන් ආලෝක කිරණ ගමන් කර ජල පෘෂ්ඨයේ පතනය වේ. මෙම ආලෝක කිරණ ජලයේ සිට වාතයට එනම් ගහනතර සිට විරලතර මාධ්‍යයට යන බැවින් මෙම ආලෝක කිරණවලට මෙම ආලෝක කිරණ වර්තනය වී වාතයට ගමන් කිරීම මෙන්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයටද ලක් විය හැකියි. ඒක තමයි කියලා තියෙන්නේ. ඇයි? මේ ආලෝක කිරණ යන්නේ ජලයේ ඉඳගෙන වාතයෙන්නේ. ඒ කියන්නේ ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යයට තමයි යන්නේ. ඒතකොට වෙන්න පුළුවන් සංසිද්ධීන් තුනක් තියෙනවා. ඒක තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා ජල පෘෂ්ඨය මත පතන කෝණය අවදි කෝණයට වඩා කුඩා වන ආලෝක කිරණ ඉහත රූපයේ පරිදි වර්තනය වේ. පතන කෝණය අවදි කෝණයට වඩා කුඩා වන ආලෝක කිරණ. මෙන්න මේ සෙට් එක. ඔය සෙට් එක වාතයට වර්තනය වෙනවා. ඊට පස්සේ තියෙනවා ජල පෘෂ්ඨය මත පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වන ආලෝක කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වේ. ඒ කියන්නේ මේ සීමාවෙන් එපිට තියෙන කිරණ ටික මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. ඒක තමයි ඒ කියලා තියෙන්නේ. පතන කෝණය අවදි කෝණයට සමාන වන පිට අවදි වර්තනයට වී
ජල පෘෂ්ඨයේ දිගේ ගමන් කරයි. මෙන්න මේ කිරණ ටික. හරිද? අර අවදි කෝණයට සමාන වුණාට පස්සේ ඒ ටික ජල පෘෂ්ඨයේ දිගේ ගමන් කරයි. ජලයෙන් වර්තනය වී එළියට එන ආලෝක කිරණ පමණක් අපට පෙනෙන බැවින් එම ආලෝක කිරණ වාතයට නිර්ගත වන ප්‍රදේශයේ පමණක් දීප්තිමත්ව පෙනේ. හරිද? ওই වාතයෙන් ආලෝක කිරණ වර්තනය වෙන ප්‍රමාණය තියෙනවා. මෙන්න මේ සීමාව තුළ තියෙන ආලෝක කිරණ ওই ටික විතරක් එළියට එන හින්දා ඇහැ පැත්තට එන හින්දා ඒ ටික විතරයි අපිට දීප්තිමත් වෙලා පේන්නේ. හරිද? මෙම පෙනෙන දීප්තිමත් ප්‍රදේශයේ ජ්‍යාමිතික හැඩය වෘත්තාකාරයි. මං කියා දුන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. මෙවැනි ආලෝක ලප විචිතුරු උද්‍යානවල ජල තටාකවල දැකගත හැකියි. විචිතුරු උද්‍යානවලක් තියෙනවා මං කිව්ව විදිහට හොටෙල් වලත් ඔයවා තියෙනවා. හොටෙල් වල තමයි ගොඩක් වෙලාවට ඔය දැක ගන්න පුළුවන්. සාමාන්‍ය විචිතුරු උද්‍යානවලත් ඔයගොල්ලෝ ওই පාක් වලට එහෙම ගියාට පස්සේ රැට එහෙමව දාලා තියෙනවා. බලන්නකො පොඩ්ඩක්. එහෙම ගියපු දවසක විතර බලන්න. එතකොට මේකත් මතක් කරගන්න. හරි. අපි යමු අඩින් තියෙන පළවෙනි ගානට. පළවෙනි ගානේ කියනවා මෙන්න මේ සංසිද්ධිය තුළින් තමයි ගාන හදන්න තියෙන්නේ. එතන දැන් ඔය ආලෝක ලපයක් හැදෙනවනේ. ඒ ලපේ ජ්‍යාමිතික හැඩයේ වෘත්තයක්නේ. ওই වෘත්තය අරය හොයන විදියයි. එතකොට ওই වෘත්තයේ වර්ගඵලය හොයන විදිය තමයි ওই ගානෙන් දැන් පැහැදිලි කරන්න යන්නේ. බලන්න ගාන කියවන්න. ආලෝක ප්‍රභවයක් ජල පෘෂ්ඨයේ සිට සිම්පල් h ගැඹුරකින් පවතී. ජලයේ වර්තනාංකය සිම්පල් n ලෙසගෙන ජල පෘෂ්ඨයේ ආලෝකමත් වන වෘත්තාකාර ප්‍රදේශයේ වර්ගඵලය සොයන්න. හරිද? බලමුකෝ අපි. ඔය දාන කියන විදිහට රූපසරණක් ඇඳ ගන්න ඈ. හරි. මෙන්න තියෙනවා අපිට කියලා තියෙන්නේ මෙන්න මේ ජලයට යටින් මොකද තමයි ජල පෘෂ්ඨය මේක පතුල මේකේ මොන වෙයි තියලා තියෙන ජල මේවද ආලෝක ප්‍රභවයක් තියලා තියෙනවා. ඕක කියලා ගන්නම්කෝ. ඒතර මේකින් යන කෙලින්ම යන කිරණේ මොන මං අදින්න. ඔක්කොම කිරණ දැන් අදින්නේ අර කලින් මං ඇඳ වගේ රූපසරණ ඇඳ වගේ සීලොම් කිරණ අදින්න යන්නේ නැහැ. ඒතර ගාන හදන්න අපහැදිලිනේ අපිට ඔක්කොම කිරණ ටික ඇඳු. කිරණ තුනයි අදින්නේ. එකක් මේක කෙලින්ම යන කිරණ. අනෙක් කිරණ දෙක තමයි අවදි අවස්ථාවෙන් වර්තනය වෙන කිරණ දෙක. මේක අතරත් මේමත් යනවා වර්ධ කිරණ මේ ප්‍රදේශයේ තියෙනවා. මම හැබැයි ඒ ටික අඳින්නේ නැහැ. හේතුව මට ගාන හදන්න අපහැදිලි වෙන හින්දා. තේරුණානේ අන්දත් වැරදි නැහැ. මම අඳින්නේ අවදි අවස්ථාවෙන් වර්තනය වෙන කිරණ දෙකයි. මේ කෙලින්ම යන කිරණේ විතරයි. හරි. එතකොට මෙන්න මේ ප්‍රදේශයේ නේද අපිට ආලෝක ලපේ දිස් වෙන්නේ. ඇයි මේ ප්‍රදේශයේ ඇතුලේ තියෙන ආලෝක කිරණ විතරයි එළියට වර්තනය වීම සිදු. ඒ නිසා මේ ප්‍රදේශය විතරයි දීප්තිමත් වෙන්නේ. ඊට පිටින් තියෙන ප්‍රදේශය අඳුරු විදියට තමයි පේන්නේ. එතකොට මේ ආලෝක ප්‍රභවයේ තියලා තියෙන ජල පෘෂ්ඨයේ සිට සිම්පල් h දුරක් ගැඹුරයි. අපේ ගානෙන් අහන්නේ මේ වෘත්තාකාර ප්‍රදේශයේ වර්ගඵලය. මම වෘත්තයේ වර්ගඵලය හොයන්නේ අපි සාමාන්‍යයෙන් අපි ඕලෙල් කාලේ ඉඳන්ම දාන වෘත්තයක වර්ගඵලය හොයන්නේ πr වර්ගය. π නම් නියතයක්නේ. r කියලා කියන්නේ මේ වෘත්තයේ අරය. අරය දන්නවද අපි? අරය දන්නේ නැහැ. වර්ගඵලය කියන මට කෙලින්ම හොයන්න බෑ මේ ගානේදී. වාට මුලින්ම මේ ආලෝක ලපේ අරය හොයාගෙන ඉන්න. හරිද? අරය තමයි මේ තියෙන්නේ. මේක තමයි කේන්ද්‍රය. හොඳද? මේක ඔන්න මේ පැත්තේ තරය මාක් කරන්න ඔන්න අරය. කොහොමද ඒක හොයන්නේ? එක h කියලා දාන්නවා. මේ දුර h කියලා දාන්නවා. කොහොමද හොයන්නේ? එතකොට මෙතන කෝණය අවදි කෝණයට සමානයි. මේ ඇඳලා තියෙන අවදි අවස්ථාවෙන් යන කිරණ දෙකනේ. එතකොට මෙතන කෝණය අවදි කෝණයට සමානයි. එතකොට ඔයගොල්ලන්ට පේන්න ඕනේ මෙන්න තියෙනවා මෙතන මොන කෝණයක්ද මේ තියෙන්නේ? ඒකාන්තර කෝණය. මේ තියෙන මොන කෝණයක්ද? ඒකාන්තර කෝණයක් නිසා මෙතන c නිසා මෙතන c වෙනවා. c ගේ අගේ ගාණ දීලා තියෙනවා. c ගේ අගේ ගාණ දීලා නැහැ. c ගේ අගේ ගාණ දීලා නැහැ. හැබැයි වර්තනාංක ජලයේ වර්තනාංකය දීලා තියෙනවා. එහෙනම් අපිට අවදි කෝණය හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. මොකක්ද මේ සූත්‍රය? බලන්නකො මම මේ කරන දේ. විරල n vn ගා සමානයි 1ට sin c සූත්‍රය මතකද? මේකේ නේද අපි අවදි කෝණය හෙව්වේ. මේ කෝණය හොයන්නේ මොකටද කියලා පස්සේ තේරෙයි. r නේ අපිට හොයන්නේ අරමුණ. r හොයන්න තියෙන මගුලට ඇයි මේ c එකක් හොයන්නේ කියලා ප්‍රශ්නයක් ඇති ඕගොල්ලෝ. හරි. පොඩ්ඩක් ඉවසිල්ලෙන් ඉන්න.
මම පොඩ්ඩක් මුලින්ම සීව හොයනවා. සයින් සීව හොයනවා. සීවත් නෙමෙයි සයින් සීව මුලින්ම හොයනවා. තේරෙනවද? ඇයි හොයන්නේ කියලා තව ටිකකින් තේරෙයි. හරි. සයින් සීව හොයන්නේ ඒවත් සීව හොයන්න, ඒවත් අවදි කෝණය හොයන්න එකම සූත්‍රයයි vn ගා සමානයි කයට සයින් සී. එතකොට මෙතන විරලතර මාධ්‍ය වෙන්නේ කවුද? වාතය. ගහනතර මාධ්‍ය වෙන්නේ ජලය. හරිද? ANW සමානයි කයට සයින් සී. ANW කියන්නේ NW බෙදීම එන්නේටනේ. NW ගේ ගාණක දීලා තියෙනවා N කියලා. ජලය වර්තනාංකය. N ගේ වටිනාකම ඉතින් එකයි. සමානයි කයට sin c. sin c සමානයි 1යට a. ඔන්න මම sin c හොයාගත්තා. ඇයිද දන්නේ නැහැ හොයාගත්තා. හරිද? හරි. මෙතන ඔයාලට පේනව නේද ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ මම මාක් කරලා පේනවද බලන්න ඍජු කෝණී ත්‍රිකෝණය. ඍජු කෝණී ත්‍රිකෝණයේ ඔයා මෙතන කෝණය තියෙනවා. මේ කෝණයට අනුබද්ධව බද්ධ පාදයේ දිග දාන්න. මෙතන කෝණයට අනුබද්ධව බද්ධ පාදයේ දිග වෙන්නේ සිම්පල් ලෙස් නේ. අපිට හොයන්න තියෙනවා මේ කෝණයට අනුබද්ධව මෙන්න මේ පාදය මොකක් කියලා දැන් මොන නම් කරන්නේ? සම්මුඛ පාදය. බද්ධ පාදයේ දැනගෙන සම්මුඛ පාදය හොයන්න තියෙනවා. එහෙනම් මොකද්ද බද්ධ පාදය සහ සම්මුඛ පාදය අතර තියෙන සම්බන්ධය? සබ කියන්නේ මොකද්ද? හරිද? tan c සඳහා ප්‍රකාශනයක් වෙනවා. tan c සමානයි r බෙදීම h. සම්මුඛ පාදයේ දිග r, බද්ධ පාදයේ දිග h. එහෙනම් එතනින් r වලින් හොයන්න ඕන. වර්ගඵලය හොයන්න කලින් r වලින් හොයන්න ඕන. එහෙනම් r සමානයි h වාරයක් tan c. හරි. h කියන්නේ ගාණික දුන්නු தත්ත්වයක්. හැබැයි tan c ගාණික தත්ත්වයක් විදිහට දුන්නද? නෑ. තවත් දත්ත විදිහට දීලා තියෙන්නේ n විතරයි. එහෙනම් ඔයාලට දැන් තේරෙන්න ඕන දැන් ඔළුවට එන්න ඕන මම ඇයි sin c හෙව්වේ කියලා. හැබැයි මට tan c තමයි දැනගන්න ඕනේ. මම හැබැයි හෙව්වේ sin c. හරිද? එහෙනම් කොහොමද sin c දැනගෙන tan c හොයන්නේ? tan c තමයි ඇත්තටම හොයන්නේ. හැබැයි මම හෙව්වේ sin c. හරිද? එහෙනම් sin c අසුරෙන් tan c හොයන්න මෙන්න මෙහෙම. ඒ වගේ දේවල් අපි කලින් පාඩම් වල කරලා තියෙනවා. මෙතන c නම් අපිට sin c කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ. ඒතකොට සම්මුඛ පාදයේ මෙතන නම් 1යි. කර්ණය කීයද? n වෙන්න. එහෙනම් බද්ධ පාදයේ එහෙනම් මේ දිග කීයද? පයිතගරස් දැම්මට පස්සේ මේ දිග එනවා n වර්ග ඍණ එකක්. වර්ගමූලය. ඒක ආවි කොහොමද කියලා අහන්න එපා. පයිතගරස් ඔයගොල්ලෝ ඕරල් කාලේටත් 11 ශ්‍රේණියට කලින් මම හිතන්නේ ඉගෙන ගත්තා. හරිද? මේ වගේ දේවල් නම් දැනගෙන ඉන්න නැති වෙන්නේ කියන්නේ නැහැ ඒකට කරනවා අපි. මේ පාදෙ දිග n වර්ග ඍණ එකයි. එහෙනම් මේ මෙතනින් මට හොයන්න පුළුවන් tan c. මේ ත්‍රිකෝණයට අනුව tan c සමානයි එනම් මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. එහෙනම් මෙතනට අනුව සම්මුඛ පාදයේ දිග 1යි බද්ධ පාදයේ දිග කීයද? වර්ගමූලයක් නේ n වර්ග ඍණ 1. ඔන්න මම sin c ඇතුලෙන් tan c හොයාගත්තා. දැන් මේකට ගිහිල්ලා ආදේශ කරනවා. r සමානයි h වාරයක් 1යට වර්ගමූලයක් නේ n වර්ග ඍණ 1. r හොයාගත්තා. දැන් තියෙන්නේ ඉතින් වර්ගඵලය හොයන්න. වර්ගඵලය සමානයි πr වර්ග. හරිද? r ට ආදේශ කරන්න. π වැඩි කිරීම r කියන්නේ h බෙදීම වර්ග වුණාට පස්සේ එන්නේ කොහොමද? h වර්ග බෙදීම මේ වර්ගමූල අයින් වෙලා යනවාට පස්සේ n වර්ග ඍණ එකක් කියන්නේ. හරිද? πh වර්ග n වර්ග ඍණ එක තමයි වර්ගඵලයේ ඉන්නේ ආලෝකල. පැහැදිලි නේද ගාන? හරිද? මුලින්ම කරේ රූපසරණ නැන්ද. ඊට පස්සේ අරය ලකුණු කරා. මෙතන අවදි කෝණය ලකුණු කරා. දැන් අරය හොයද්දී අරය හොයන්නේ මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයේ සැලකුවා ඊට පස්සේ tan c සමානයි r බෙදීම h කියලා එනවා. ඇයි? බද්ධ පාදයේ දිග දන්නෝ මෙන්න මේ කෝණයට අදාළව සම්මුඛ පාදයේ දිග තමයි හොයන්නේ. වර්ගඵලය හොයන්න කලින් අරය හොයන්න ඉන්න බෑ. එතකොට එහෙනම් tan සම්බන්ධයක් තමයි දැන් තියෙන්නේ කියලා උඩට එන්න ඕන. ඉතින් එනවා r සමානයි tan c. h වන ගාන දත්තයක් ඉදිරිය දුන්නා tan c දන්නේ නැහැ. හැබැයි tan c හොයන්න පුළුවන් මෙතන sin c වාගෙන ඉන්න. ඒ කියන්නේ ඒක හොයන්න bn ගා සමානයි කයට sin c සූත්‍රය දාන්න. ඊට පස්සේ sin c සමානයි කයට n කියලා එනවා. එතනින් sin c ඇතුලින් මෙන්න මේ ක්‍රමයට අදාළව tan c හොයන්න. ඒක මෙතනට දාලා ඊට පස්සේ πr මාර්ගමකින් වර්ගඵලයේ උපයෝග තමයි මෙතනදි කරේ. හරිද? හරි. මේකත් ලියා ගන්නකො. මම හිතුවා ගාන තේරුණා කියලා. තේරුම් නැත්නම් දාන්න. නැවත කියා දෙනවා. තේරුම් නැත්නම් දාන්න.
ඒක නැත්තම් දාන්න. මම හිතනවා ඔයගොල්ලෝ දාන්න නැත්තේ තේරිලා වෙන්නේ නැති කියලා. හොඳද? ලැජ්ජාවට නොදා ඉන්න එපා. ඔයගොල්ලෝ දාන ඒවා පේන්නේ මටත් විතරයිනේ chat එක අනිත් කට්ටියට පේන්නේ නැහැනේ. අලුතින් එක්කෙනෙක් එන්න අහනවා හෙට. පොඩ්ඩක් මට කියන්න බැරුණා. හෙට ගොඩක් කට්ටියට ෆිසිකල් පන්තියට සම්බන්ධ වෙන්න බැරි නිසා, හරිද? ඒක ස්කූල් වල get together එහෙම තියෙනවනේ සාමාන්‍යයෙන් භාගී වුණාට පස්සේ. ඒව නිසා හෙට තියෙන පන්තිය ඒ කියන්නේ ඒ වෙලාවේ ඇතුළතම ඔන්ලයින් තියන්නවා මේ බැරිද? හරිද? ගොඩක් කට්ටියට එන්න බැරි හින්දා එන්න බැරි කට්ටියට රෙකෝඩින්గ్ දෙන්න පුළුවන් නැත්නම් අත් ආරා විද්‍යුතේ වැදගත්ම කොටසක් තමයි හැමෝටම නැති වෙන්නේ. ඒ නිසා අලුතින් එන කට්ටියට කියන්න හෙට ඔන්ලයින් එකට එන්න කියලා. හරිද? එයාට ඔය අලුතින් එන කට්ටියට මට යාළු වෙනවා නම් ඒගොල්ලන්ට කියන්න මැසේජ් එකක් දාන්න කියලා. එතකොට මම ගෲප් වලට මේ ජොයින් කරවන්නම්. එතකොට ලින්ක් එක දාන්නම් හෙට උදේ 8ට කලින්. 8ට තමයි තියෙන්නේ. හරිද? අපි ෆිසිකල් පන්තියක් පැවැත්වුවා 8ට ඉඳන්නේ. 8ට තමයි තියෙන්නේ. හැබැයි ඔන්ලයින් තියෙන්නේ හෙට. ඒක ඔන්න මතක තියාගන්න. අලුතින් එන කට්ටියට කියන්න මට මැසේජ් එකක් දාන්න කියලා. ඒක මම කියන්නේ. මම ගෲප් එකට දැම්මම මම හිතන්නේ මේ හෙට තියෙන්නේ ඔන්ලයින් කියලා. මේ ගාන තේරුණාද කියලා දාන්න ඉවර නම් ඉවරයි කියලා කියන්නේ ලියාගෙන. ඉවරයි. Demalo. හරි. අපිට එතකොට දෙවෙනි ගාන තියෙන්නේ මෙන්න මේක ඇතුළින්ම හදන්න තියෙන ගාන. හරිද? දෙවෙනි ගාන ගොඩක් වැදගත් ගානක්. මේ ඉගෙන ගත්ත අද සංසිද්ධිය ඇතුළින්ම තමයි හදන්න තියෙන්නේ. ඒක හදන්න try කරන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟට ප්‍රිස්ම තුලින් වර්තනය කියන දේ ඉගෙන ගන්න. ප්‍රිස්ම තුලින් සිදුවන වර්තනය. ගොඩක් වැදගත් ගානක්. ගණන් රටාවක්. හරිද? මොකද ගොඩක් පාස් පේපර්ස් වල බලන්න ඕගොල්ලෝ MCQ වේවා රචනා ප්‍රශ්න වේවා ඔය ප්‍රිස්ම තුලින් වර්තන කොටසෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. නිසා ඒක වැදගත් කොටසක්. ඒකට අද මම ඒක කරන්න යන්නේ නැහැ. හේතුව තමයි ලයිව් පන්තියට ඇවිල්ලා තියෙන සුළුතර ප්‍රමාණයක් නැද්ද? අද සාධාරණ හේතු තියෙනවා කීප දිනකට එන්න බැරි වෙන්නේ. අදයි හෙටයි. ඒ නිසා මම අද ඒක කරන්න යන්නේ නැහැ. හරිද? අද මම මෙතනින් ඒ නිසා නවත්තනවා. අද පොඩි ප්‍රමාණයක් තමයි කරේ. අතරම පැය දෙකකට ආසන්න ගානක් තමයි අද ඉගෙනීම් කරේ. හැබැයි ඊළඟ සතියේ නම් අපි નિયમિત වේලාව කරන පැය 3:00මාරක් විතර ගන්නවා. හරිද? අද ගොඩක් දිනේ කාපු නැති හින්දා තමයි මම පොඩි වෙලාවක් කරේ. ප්‍රශ්න තුලින් වර්තනය කියන්නේ වැදගත් කොටසක් නිසා. ඒත් අපි ලබන සතියේ මෙන්න මේ දෙවෙනි ගාන හදන් එන්න ඕගොල්ලෝ try කරන්න. බැරි කට්ටිය. දෙවෙනි ගාන හදලා ඉතින් එහාට ප්‍රශ්න තුලින් වර්තනය කොටස පටන් ගන්න. හරිද? එතන ආලෝකයට ඔන්න අලුතින් එන කෙනෙකුට අලුත් සෙක්ෂන් එකක් නිසා එන්න පුළුවන්. යාළුවෝ ඉන්නවා නම් අලුතින් එන කට්ටියට එන්න කියලා කියන්න රෙකෝඩින් එක ගන්න පුළුවන්. එතකොට රෙකෝඩින් තුනම දැන්
දවස් 3ක් අපි ආලෝකය කරන්නේ අදත් එක්ක. ඒ නිසා ඒ රෙකෝඩින්ග්ස් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අපි ඉතින් එන කෙනෙකුට කියන්න ඕන ප්‍රිස්ම තුලින් වර්තනය ලබන සතිය පටන් ගන්නවා කියලා යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් ඉන්න කියලා කියන්න. හරිද? හරි. එහෙනම් අද කරන්න තියෙන ওই කොටස් ටික විතරයි. අද පොඩ්ඩයි කරේ. නමුත් ඔය ටික බලාගෙන ඉන්න ලබන සතියේ. හරිද? හෙට ෆිසිකල් පන්තියේ තියෙන්නේ ඔන්ලයින්. ඔන්න මම එකක් කිව්වා. ෆිසිකල් පන්තියේ තියෙන්නේ ඔන්ලයින්. ධාරා විද්‍යුතය තමයි කරන්නේ. හරි. එහෙනම් කට්ටිය ලිව්වෙන්නකෝ.